හරිද? මේ මම කිව්වනේ මොකද වෙන්නේ කියලා. දැන් අපි හෙට අලුත් මාසෙ මම මේක අදම දැම්ලා ඉවරයක් කරේ. මම කල්ලා තමයි කිව්වා තියෙනවා කියලා. මේ අදම දාගත්ත එකපාර හෙට අලුත් මාසෙ යන්න පටන් ගන්න. මේ සත්‍ය මොන හරි ප්‍රශ්නයක් තියෙනවනේ කියන්නේ වීඩියෝ එකක මොන හරි ප්‍රශ්නයක් තියෙනවා හරි තියෙනවනේ කියන්නේ. හෙට ගෙලින්ම අලුත් මාසයක් නෙන්නේ. එතකොට මේ මාසේ හරියටම අද හරියට ප්ලෑන් එකක් හදාගෙන හෙට ඉඳන් හරියට වැඩ කරන්න ගන්න. දැන් අපේ මේක ඉවරේ 10 වෙනවා කියලා හිතමු. වැඩ කරන්න වෙලාවක් අඩු වෙන ගොඩක් කියලා ඕගොල්ලෝ මොනවද ප්ලෑන් කරගෙන ඉන්නවනම් ඒ වැඩේ කරන්න පුළුවන්. ඉතින් පස්සේ හෙට ඉඳන් හරියට ප්ලෑන් එකකට අනුව වැඩ කරන්න. හරිනේ අපි මේ අනිත් කට්ටිය එනවාද නැත්නම් මේක අපි බලන්න ඕනේ. උමනාව තියෙන හින්දානේ මේකට ජොයින් වෙලා මේ වෙලාවට හරි අපි කරන්න පුළුවන් දේවල් බලමු මොනවද කරන්න ඕනේ පුළුවන් විදි කොහොම ටයිම් ටේබල් එකක් හදාගන්නේ වැඩ කරන්න ඕනේ විදි තව මොන හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මේකට දාන්න මේ නිකන් මම ඔය කියවගෙන යනවා අහගෙන ඉන්නවා එහෙම එකක් නෙමෙයි ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේකට දාලා ඒ විදියට වැඩේ කරගෙන යන එකක් තමයි වෙන්න ඕනේ හරිද හරිද දේවල් ටික ලාවක් අරගෙන ලියාගත්තා මොකක් හරි එකක් අපරාධ නිසා මේ අපේ මුලින්ම මේක දැන් විභාගෙට මාස 3යිනේ තියෙන්නේ නොවැම්බර් තියෙනවා දෙසැම්බර් ජනවාරි පෙබරවාරි 17 හරි 16 යනට විභාගෙ තියෙන්නේ එතකොට මාස දවස් 100කට වඩා වැඩි කාලයක් තියෙනවා හැබැයි අපි මේ 100ක් කියලා ගත්තොත් දවස් 100ක් කියලා ගත්තොත් අපිට දවස් 100 තියෙනවා එක දවසකට පැය 24යි එතකොට පැය තියෙන ඕගොල්ලොන්ට 2400 විභාගෙ වෙනකන් තියලා පැය 2400ක් මේ පැය 2400 කියන්නේ තියෙන ඔක්කොම වෙලාව තමයි මේ තියෙන්නේ. හරිද? ඔයගොල්ලන්ට වැඩ කරන්න තියෙන ජාවවත් දාගන්න තියෙනවා මේ ඔක්කොම අපි සලකලා තමයි මේ 2400 හැදිලා තියෙන්නේ. එතකොට ඔතන අවශ්‍යකට පැය 24 කොටසක් යනවා නිදාගන්න. කොටසක් යනවා නිදාගන්න. ඊපස්සේ ඉස්කෝලේ. ඊළඟ ක්ලාස් ආව කන්න දානවට මේවල ඒක සෝදාන්න ගිහලා මේ පැය 24 ගොඩක් දේවල් වලට වෙන යනවා හරිද එතකොට ඇත්තටම ගත්තම දැන් මම මෙතනදී කතා කරන්නේ ඕගොල්ලෝ තනියම වැඩ කරන්න ඕනේ කියන තමයි ගොඩක් වැඩි වශයෙන් කතා කරන්නේ හරිද ඕගොල්ලෝ වෙලාව ගත්තම පන්ති වල කරන දේවල් කොහොමද කරනවනේ පන්ති වල කරන ඒවා ඉස්කෝලේ කරන ඒවා කොහොමද කරනවා ඕගොල්ලෝ තනියම කරන වැඩ ටික තමයි මේ හදාගන්නවා. පැය 24 අටුම ගානේ පැය 2-3ක් පැයක් මදි. පැය දෙකක් මදි. අටුම ගානේ 3ක් 4ක්වත් වෙන විදිහට දවසට තනියම වැඩ කරනවා. වෙන කවුරුත් කියන වැඩක් නෙමෙයි. හෝම්වර්ක් එකක් නෙමෙයි. හෝම්වර්ක් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. පන්තියක කරන්න කියන වැඩ කරනකොට ඕගොල්ලෝ හිතිලා ඕගොල්ලෝ තනියම සෙල්ෆ් ස්ටඩි කියන්නේ අන්න ඒ වගේ වැඩ කරන එකක් තමයි තියෙන්න ඕනේ. ඔයාලා උනන්දුවෙන් හදාගන්න එකක් තමයි වෙන්න ඕනේ. ඒක දැන් ඕගොල්ලෝගේ මේ වෙද්දී ඇවිල්ලා තියෙනවා. පැහැදිලි තනියම වැඩ කරන මම ඕගොල්ලන්ට හැමදාම කෝලේ දානවා මම දකින්නවා ගොඩක් කට්ටිය පැය 2-3 පන්නන්නේ නැහැ එක්කෙනා ඉන්නේ තමයි පැය 2-3 පන්නන්නේ ගොඩක් කට්ටිය දාන්නේ පාඩම් කරේ නැහැ කියලා හරිද මෙතනින් එහාට ඒව තියාගන්න බෑ පැහැදිලිද ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ දැන් ඉන්න තත්ත්වය ඕගොල්ලෝ දන්නවා පේපර්ස් කියලා එහෙම තියනවා නම් පේපර්ස් වල තියෙන ඒ වගේ තියෙන ලකුණුත් එක්ක ඕගොල්ලෝ දන්නවා ඔයාලා ඉන්න මට්ටම මොකක්ද කියලා එතකොට දැන් අපි ඔයගොල්ලෝ ඉස්කෝල අවසරට ආවිල්ලා දැන් කාලයක් ඉඳලා තිනවා ඔයාලට වැඩ කරන්න බැරි වෙලා තියෙන්න පුළුවන් කොටසක් වැඩ කරලා තියෙන්න පුළුවන් එතකොට කලින් වෙලා ගත වුණු වෙලාවල් ගැන හිතලා වැඩක් නැහැ දැන් පැහැදිලිද අපිට කිමු කාලේ ගිහිල්ලා ඉවරයි දැන් කොහොමද ඒ නිසා දැන් තියෙන්නේ ඉස්සරහට තියෙන දවස් අපි 100ක් තියනවා කියලා හිතමු දැන් නෑ මම හරියටම ගණන් කරලා බැලුවේ නෑ 100ට වැඩි තියනවා කියලා නම් කොහොමද දවස් 100ක් තියනවා කියලා හිතන්න දවස් 100ක් තියෙන මේ දවස් 100 හරියට ඵලදායීව වැඩ කරන විදිය ගැන තමයි අපි අවධානය දෙනවා. කලින් අතපසුන දේවල් ගැන දැන් හිතලා වැඩක් නැහැ. ඒක වගේ අපිට ආයෙ ගන්නවත් බෑනේ. හරිද? අන්න නිසා පුළුවන් අපි පුළුවන් තරම් කරගන්න ඕනේ. ඉස්සරහට තියෙන වෙලාවල් වල වැඩක් කරගන්න. ආයෙ දැන් අපි මට කලින් දවස්වල දෙකකට කලින් වැඩ කරන්න පටන් ගත්තා කියලා හිතනවට වඩා තව මාසයක් ගිහිල්ලා අපරාධේ මට ගිය මාසේ පටන් ගන්න තියෙනවා. වැඩ පටන් ගන්න තිබ්බා කියලා හිතන්න ඕනේ නැහැ. ඒ නිසා අද දැන් මේක වුණාට පස්සේ පැයක් දෙකක් වගේ තියෙන්නේ. අද වුණ මේ පැය දෙකේ රෙස්ට් එකේ ඉඳලා
හෙට උදේ ඉඳන් හරියටම වැඩ කරන්න ගන්න මාස 3 එක දිගට අල්ලගෙන යන්න ඕනේ. පැහැදිලිද? එතකොට මම කියන්නේ කලින් ගිහපු මම මේ අවශ්‍ය දේවල් ටික කියාගත්ත එකක් හරි විශ්සි. කලින් ගිහපු කාලයන් ගැන පසුතැවෙන්න එපා. ඒව දැන් කී ඉවරයිනේ. ඒව අපිට විනාශ කරන්නත් බෑ. ඒ නිසා ඉස්සරහා වෙලාවල් ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට තමයි දැන් එක එක හේතු දෙන්න පුළුවන් නේ. ඔයාලා දැන් මෙච්චර දවසක් වැඩ දැන් කියන්නේ ඕගොල්ලෝ දන්නවනේ ඕගොල්ලෝ වැඩ කරනවද නැද්ද කියන වැඩ කරන ප්‍රමාණය අඩුයිද වැඩිද කියලා ඕගොල්ලෝ තමයි දන්නේ. එහෙනම් ඔයාලට වැදගත් දේවල් තියෙනවා නම් ඔයාලගේ වචනේ ලියා ගන්න. මම කියන්නේ මේක ලියා ගන්න අරක ලියා ගන්න කියලා මම කියන්නේ ඔයාලට වැදගත් දේවල් තියෙනවා නම් ඔයාලා ලියා ගන්න. අන්න එහෙමයි දේවල් ඉගෙන ගන්න. ඔයාලා පුරුදු වෙලා තියෙන කවුරු හරි මොකක් හරි කෙනෙක් ලියා ගන්න කිව්වොත් ලියා ගන්න නැත්නම් මම කෙනෙක් විතරයි. ඔයාලට වැදගත් වෙන්නේ මොකද්ද කියලා ඕගොල්ලෝ තමයි දන්නේ. සමහරක් කෙනෙක්ට වැදගත් වෙන දෙයක් තවත් කෙනෙක්ට වැදගත් නොවෙන්න පුළුවන්. ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් ඕගොල්ලෝ තේරුම් අරගෙන ඕගොල්ලෝ ලියා ගන්න එකයි වෙන්නේ. පැහැදිලිද? මම මෙතන මේක ලියා ගන්න අරක ලියා ගන්න කියලා කියන්නේ ඕගොල්ලන්ට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඕගොල්ලෝ ලියා ගන්න. මම කියන දෙයක් උනත් බෝඩ් එකේ ලියන එකක් ඕගොල්ලන්ට වැදගත් නම් ලියා ගන්න. එතකොට ඔයාලට මේ වෙනකන් වැඩ කර ඕගොල්ලෝ වැඩ කිසියම් මට්ටමක වැඩ කරගෙන එන්න ඇති. හැබැයි මම කියන්නේ මම දැකලා තියෙන විදිහට ඕගොල්ලෝගේ ලක්ෂ මට්ටම ඕගොල්ලෝ අර වෝට් කරන විදියත් එක්ක ඔයාලා වැඩ කරන කාලේ මදි. හරිද? එතකොට මේ කාලේ මදි වෙන්න ඔයාලට කිසියම් හේතු කීපයක් තියෙන්න දෙන්නේ. කොහොමද? වැඩ නොකරේ වැඩ කල් දාන්න. මුල් මංගේ එක විදිහට පුළුවන් වැඩ කල් දාන්න. කියන්නේ මේ වැඩේ මම තව ටිකකින් කරනවා. තව පැය භාගයකින් හෙට කරනවා. එහෙම කියලා අපි කල්දදා ඉති ගොඩක් වෙලාවට ඒවා කෙරෙන්නේ නැහැ. හෙට කරනවා කියලා. හෙටත් හිතනවා ආයෙ හෙට කරනවා කියලා. ඔහොම කල් යන එකනේ වෙන්නේ. පොඩ කල් දාන්න. තව මොනවද කියනවා වැඩක් කරන්න ගත්තා තව දාන්නේ වෙනස් වෙනවා. හරිද? ඒ කියන්නේ ෆෝන් එක තමයි ලොකුම හේතුව. ගොඩක් කට්ටියට වෙන්නේ ඕක. ෆෝන් එකේ හින්දා තමයි ඕලෙල් කරගන්නත් බැරි වෙලා යන්නේ. පැහැදිලිද? එතකොට මේ ඒවත් ඔක්කොම විනාශ කරගෙන තමයි ඉස්සරහට යන්නේ. තව ප්‍රශ්නයක් තමයි ඔයාලට වැඩ නොකර ඉන්න තවත් හේතුවක් තමයි කොතනින්ද වැඩ කරට පටන් ගන්න ඕනේ කියලා තේරෙන්නේ. ඒක ගොඩක් කටට තියෙනවා. ඕලෙල් කියන්නේ 10 11 දෙකම යන සිලබස් එකනේ තියෙන ගණන් පේපර් එකක් ගත්ත සමාන්තර ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි කියන්නේ 10 වශයෙන්. එතකොට 10 11 දෙකම පාවිච්චි කරලා තමයි පේපර් එක හැදෙන්නේ. එතකොට අවුරුදු දෙකක කරුණ ඕගොල්ලෝ පේපර් එකට ලියන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් එනවා මේ අවුරුද්දයක් කියන්නේ මාස 24නේ. මාස 24ක් කොහොමද මාස දාන මාස තුනකින් කවර් කරන්න කියලා. කොතනින්ද පටන් ගන්න කියලා හිතා ගන්න බැරුව නිකන් ඔහේ ඉන්නවා. එහෙම හිත ඒත් කරන්නේ නැහැ. නිකම්ම හිත ඉදින් එකයි කරන්නේ. පැහැදිලිද? එතකොට ඒ වගේ වෙලාවට මොකක්ද කරන්නේ? ඒවා හිතන්නේ නැතුව කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන අපි දැන් කතා කරමු. තව වැඩ නොකර ඉන්න හේතුවක් තමයි මහන්සිය නිසා වැඩ නොකර ඉන්න පුළුවන්. ගොඩක් සමහර කට්ටිය මම කියන්නේ හැමෝම කියන. කීප දෙනෙක් ඉන්න පුළුවන් පන්ති ඉස්කෝලේ ගිහින් මහන්සිය නිසා වැඩක් කරන්න බැරි. ඒක කමක් නැහැ. මහන්සිය පිටින් වැඩ කරාට ගොඩක් වෙලාවට මේ මතකේ රැඳෙන්නේ නැහැ. එහෙම තිබිලා ඒකමක් නැහැනේ. වැඩ කරන හෙට මතක නැහැ. තේරුමක් නැහැනේ වැඩ කරලා. අන්න ඒ වෙලාවේ නිදා ගන්න පුළුවන් නම් හොඳයි. ඉතිමත නිසා වැඩ කරන්න බැරි පිටත් පුළුවන්. තව තමයි විභාගයට බය. විභාගයට තව මාස මෙච්චර දිනවා වැඩ කරලා නැහැ කිසි හිතේ තිබුණා. හැබැයි වැඩ කරන්නේ නැහැ. ඒක කිසිම තේරුමක් නැති වැඩන්නේ. අන්න ඒ වගේ හේතු නිසා වැඩ නොකර ඉන්නත් එපා. මම මේ නිකන් මුලින්ම කියාගෙන යන්නේ වැඩ නොකර ඉන්න ඔයාලට තියෙන්න තිබුණු හේතු. හරිද? ඒවා මුලින් මේවා කියන්නේ මට ටිකක් මේ විලාව කතා කරන්න ඕන නිසා කියන්නේ මෙන්න මේවා අපි නැති කර ගන්න ඕනේ. ඒවා නැති කරගත්තොත් තමයි ඉස්සරහට පුළුවන්. දැන් අපි වැඩ කරන්න බැරි වුණේ ඇයි කියලා දැන් හඳුනා ගන්න ඕනේ. ඔයාලගේ අඩුපාඩු ඔයාලා දැන් මම මේ නිකන් පොදුවේ ටිකක් තමයි කියන්නේ. ඔයාලා ඇයි වැඩ කරේ නැත්තේ? මටයි වැඩ කරන්න බැරි. කම්මැලි කමද? වැඩ කල් දාපු එකද? ෆෝන් එක වැඩි වෙලා පාවිච්චි කරපු එකද? නැත්තම් මම වැඩ කර ඇති කියලා මම හිතන් හිටියද? ඕගොල්ලෝ දන්නවනේ ඕගොල්ලෝ වැඩ කරාද නැද්ද කියන. එතකොට ඒ අඩුපාඩු හඳුනගෙන ඕගොල්ලෝ තමයි මේ අඩුපාඩු ටික හදාගන්නේ. කවුරුත් ඇවිල්ලා මේක හදන්න අරක හදන්න කියන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ අවුරුදු 17ක් නේද? ඔයාලා හරියක් 16 යන්නේ. තනියම ඕගොල්ලෝ ඉන්නවා. හදා ගන්න ඕනේ. ඉස්සරහට දැන් A level වලට යන්න බලාගෙන ඉන්නේ. A level කරනවාද නැද්ද කියන එක ඕගොල්ලෝගේ choice එක. ගොඩක් කට්ටිය මම හිතනවා යමෝ වගේ A level කරයි කියලා. කරනවා නම් කවුරුත් ඔයාලට ඇවිල්ලා මේක කරන්න කියලා ඇකිල්ලෙන් එනගෙන කියන්නේ නැහැ. ඔයගොල්ලෝ තනියම තමයි කරන්න ඕනේ. ඒකට යන්න නම් ඔයාලා දැන් ඉඳන් මේකට පුරුදු වෙන්න. තනියම වැඩ කරන්න පුරුදු වෙන්න. පැහැදිලිද? කම්මැලි වෙන්න එපා. දැන් ඉඳන් අපි ඒක හදාගෙන යමු. එතකොට
ඔයාලා රිසල්ට් එකක් ගන්නවා. රිසල්ට් එකක් ගන්නවා කියන්නේ මේ මාස 3 හරියට වැඩ කරොත් දැන් S එකක ඉන්න කෙනෙක් S එකක් කියන්නේ කීයද ලකුණු අපි සාමාන්‍ය සලකන්නේ ලකුණු 35න් S එකක් දෙන්නවා කියලානේ. S එකක ඉන්න ළමයෙක්ට ඒකකට යන්න බෑ කියලා දෙයක් නැහැ. මේ දින 100ක කෙනෙක්ට ඒකකට යන්න පුළුවන් මේ කාලය ඇතුළත. හැබැයි වැඩ ටික හරියට වෙන්න ඕන. නිකන් හිටියා කියලා මම කිව්ව නිසා ඒකක් වෙනවා කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. S එකක් කියන්නේ ලකුණු 35ක් නේ. 35ක් තියනවා කියන්නේ සිලබස් එකෙන් වැඩි ප්‍රමාණයක් දන්නවනේ 3න් එකකට වඩා දන්නවනේ. ඒක ටික හදාගන්න තියෙන්නේ. ඉන්නේ අපතේ විලා තියෙන සෙට් එකක් තමයි තියෙන්නේ. ඒකක් කියන්නේ 75. දැන් මේවා සාමාන්‍යයෙන් වෙනස් වෙන්න ඒ ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ 75කට යනවා කියලාම හිතාගෙන තමයි 75කට වඩා ගන්නවා කියලා තමයි හිතාගෙන කරන්නේ. සමහරක් ළමයි ඉන්නවා 73කට වගේ ගිහිල්ලා ඒගොල්ලෝ හිතනවා මට ඒකක් දෙයි. අන්න ඒ නිසා 73කට 70කට වගේ ටාගට් කරනවා. එහෙම නෙමෙයි අපි 75කට යන්න වෙයි ටාගට් කරනවා. S එකක ඉන්න එක්කෙනෙක් උනත් ඒකකට යන්න මේ කාලේ හොඳට මැති. හැබැයි ඕගොල්ලෝ වැඩ කරනවා. නිකන් හිටියා කියලා ලකුණු හම්බෙන්නේ නැහැ. පැහැදිලිවද කරන්න ඕන වැඩ මොනවද කියලා. ඔයාලට තේරුම් ගන්න ඕනේ තමයි. ඔයාලා ඉන්නේ මම හිතන්නේ ගොඩක් කට්ටිය S එකක ඉන්න කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් ඒකකට යන්න. කම්මැලිකම නැති කරගෙන ඉන්නවා. පැහැදිලිද? ඔයාලගේ මයින්ඩ් එක හදා ගන්න ඕන. මම දැන් ගොඩක් කට්ටිය නිකන් ඔය යන්නම් වාලේ කරගෙන ඉන්නවනේ එකපාරට රත් වෙනවා වාර විභාග දැන් දෙසැම්බර් 10 වගේ දෙසැම්බර් 10 වගේ ටර්ම් 8නේ දෙසැම්බර් 8 ටර්ම් ටෙස්ට් තියෙනවනේ එතකොට ටර්ම් ටෙස්ට් එක ලඟ වෙලා රත් වෙන්න ගන්නවා අපිට තියෙනවා විභාගේ මේකට ලකුණු නැතිවම මොකද කරන්නේ කියලා පොඩ්ඩක් රත් වෙනවා ලඟ වෙද්දි ඕල්ඩන් වලටත් එහෙමනේ ලඟ වෙද්දි රත් වෙනවා ඊට පස්සේ ඉතින් උනාට පස්සේ රස්නෙත් නැහැ මුකුත් නැහැ නිකම්ම මේ බහැලෙන එකයි වෙන්නේ ඒ විභාගේ ලඟ වෙද්දි තියෙන රස්නේ දිගටම තියාගෙන යන්න පැහැදිලිද කියන්නේ එතකොට තමයි ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ ඒක මයින්ඩ් එක හදාගෙන යන්න බං මේ දක්වා මම ඒකකටම යනවා කියන එක දිගටම තියාගන්න. දැන් මෙතනදිත් වෙන්නේ ඒකනේ. මම දැන් මෙහෙම එකක් කියනවා ඕගොල්ලෝ ඒ වෙලේ මොකක් හරි ගැම්මක් ගන්නවා ගන්න එක අරගෙන ආයෙ නිදාගත්ත පස්සේ හෙට උදේට නැගිටින්න නැත්තම් ඒකත් ඉවරයි. දැන් කිව්වොත් මන්දිත් නැහැ කියලා කිව්වනේ. සමහරක් ගෙවුම් පාසල් යන්නෙත් නැහැ විභාගයට යන්නෙත් නැහැ නිකම්ම ගෙදරට වෙලා නිදා ගන්න එකමයි කරන්නේ. ඊට පස්සේ ලකුණු මේ අද මෙතන හිටපු දෙයක් වැඩක් නැහැ. එතකොට තේරුණාද කියන දේ? ඔයාලගේ මයින්ඩ් එක ඔයාලා හදා ගන්න ඕනේ මම මෙතන වැඩ කරනවද නැද්ද? වැඩ කරොත් මොකද වෙන්නේ? වැඩ කරොත් ඔයාලටම තමයි රිසල්ට් එක එන්නේ. දැන් ඔයගොල්ලෝ හරියට වැඩ කරනවා නම් ඒ නම් මේකට හරියට කියන්නේ මම කියන්නේ මැරිගෙන වැඩ කරොත් ඒ නම් මේකට යන්න පුළුවන් හැම විෂයයකම. හැම විෂයයකම මේක දාගෙන යන්න පුළුවන් මැරිගෙන වැඩ කරනවා. මැරිගෙන වැඩ කරනවා කියන්නේ දවසකට 4ක් 5ක් වගේ ඉන්නේ. 5ක් නිදාගෙන ඉතුරු පැය සේරගෙම වගේ වැඩ කරගෙන දැන් ගොඩාක් වැඩ කරනවා. ඉස්කෝලේ ගිහින් සමහර කට්ටිය මෙහෙම chance එකක් තියෙනවා. ඉස්කෝලෙන් බල කරන්න ඉස්කෝලේ එන්න කියලා. කැමති නම් ගෙදරට වෙලා ඉන්න. සමහරක් අයට එහෙම නැහැ ඉස්කෝලේ අනිවාර්යෙන් කියලා එහෙමත් තියෙනවා. ඒක ඕගොල්ලෝ බැලන්ස් කරගෙන හරිය විදිහට කරන්න පුළුවන්. කාටුන්වත් ඉස්කෝලේ තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වැඩ කරන්න වැඩ කරද්දී. ඒකේදීම ඕන මේ විදිහට වැඩ කරන්න පුළුවන්. ඕගොල්ලෝගේ තියෙන්න ඕනේ කැපවීම තමයි තියෙන්න ඕනේ. ඔයාලා කැප වෙන විදිහට තමයි ඔයාලට දෙයක් හම්බෙන්නේ. ඔයාලා දෙයක් දෙන්නේ නැතුව ඔයාලට හම්බෙන්න බෑනේ. පැහැදිලිද? ඔයාලා මහන්සි වෙන්නෙත් නැහැ නිකම්ම ඒකක් එනවා කියලා හිතාගෙන ඉන්න. එහෙම වෙන්න විදියක් නැහැනේ. ඔයාලා මහන්සි වුණොත් තමයි ඔයාලට හම්බෙන්නේ. ඔයාලා දෙන්න පුළුවන් දේ දෙන්න. ඒ කියන්නේ දැන් මේ මාසේ දැන් ඔයාලා මේ වෙලාව හොඳට හිටියනේ කලින් කාලෙකක් හිටියනේ. ඒ ඉස්සරහ මාස 3යිනේ තියෙන්නේ. උපරිම වුණොත් මාස 4ක් කියලා ගන්නකො 4ක් නැහැනේ. උපරිම වුණොත් මාස 4ක් තියෙ 4ක් නැහැ මාස 3මාරක් කියලා ගන්නකො. ওই මාස 4 කට්ට කාලේ වැඩ කරනවා. ඔයාලා මයින්ඩ් එක හදාගන්න මම ඉස්සරහා උදේම කට්ට කාලේ වැඩ කරනවා. මැත්ස් වලට ඒකක් ගන්නවා. මැත්ස් විතර නෙවෙයි මම මේ ටාගට් කරලා කිව්වට අනිත් විෂයන් ගැන සැලකිලිමත් වෙන්න. නිකන් මැත්ස් වල විතර කීයක් ගන්නම කියන වැඩ නැහැ නේ. එක එක රිසල්ට් එක ගියා මැත්ස් වලට එකක් කියලා කියන්නේ A එකයි B එකයි ඔක්කොම කියන්නේ. එතකොට A 5ක් 6ක් කියන ඒ නම්බරයක් තියෙනවා. අන්න එහෙම කියද්දි පොඩි මේකක් තියෙනවනේ නම්බරයක් තියෙනවා කියන්නේ. අන්න ඒ නිසා සබ්ජෙක්ට් 9ෙම හරි විදියට කරගෙන යන්න ඕනේ. ඔයාලා ලෑස්ති වෙන්න ඕනේ ඉතිරි මාස 3 කොහොමද වැඩ කරන්න කියලා ඔයාලා තීරණය කරන්න ඕනේ. නිකන් කම්මැලිකමේ හිටපු විදියටම යනවාද? නැත්නම් තව ටිකක් මහන්සි වෙලා රිසල්ට් එක වැඩි කරගෙන යන්න තව ටිකක් මහන්සි වෙනවා කියලා. තව ටිකක් කියලා කියන්නේ ඕගොල්ලෝ මේ වෙනකන් වැඩ කරපු මට්ටමත් එක්ක බලද්දි ගොඩාක් වැඩි වෙනසක් වෙන්න පුළුවන්. පැහැදිලිද කියන්නේ?
ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ වැඩ කරන්නේ පැය එකක් නම් තනියම මම කියන්නේ මේ පැය එක කියලා කියන්නේ තනියම. ඒක පැය 5ක් 6ක් වෙන්න පුළුවන්. මේ වගේ පසුගුණයක් නේ මෙතන තියෙන්නේ. එතකොට එතනට වඩා අමාරුයි. පාට පහට යන්න අමාරුයි. පැහැදිලිද? අන්න ඒ නිසා ඒකට ඒක තමයි කියන්නේ මහන්සි වෙන්න ඕනේ වැඩිපුර. ඒක මේ මාස තුන මහන්සි වුණා කියලා පාඩුවක් වෙන්නේ නැහැ ඔයගොල්ලෝ. හැමදාම අපිට මහන්සි වෙන්නේ නැහනේ. ඔයගොල්ලෝ මෙච්චර දවසක් නිකන් ඔය හිටම් ආර හිටියා පොඩියට ලාවට වැඩක් කරගෙන ගියා. ඉස්සරහට මහන්සි වෙන්න පුළුවන් කාලේ මහන්සි වෙන්න. ඔයාලට හැමදාම මේ වගේ මහන්සි වෙන්න මේ ටිකක් වැඩිපුර මහන්සි වෙන්න කාලෙ එන්නේ නැහැ. අයියලා අක්කලා ඉන්නවනම් ඒ ලෙවල් කරලා ඇති. එහෙම හැමදාම මේ වගේ එකක් එන්නේ නැහැ. පුළුවන් කාලේ දැන් තියෙන්නේ ඔයගොල්ලන්ට මහන්සි වෙන කාලේ තමයි ඉස්සරහට එන්නේ. ඉතුරු දවස් 100 ඇවිල්ලා මහන්සි වෙන කාලේ තමයි තේරුණාද කියන දේ. මහන්සි වෙන කාලේ මහන්සි වුනේ නැත්නම් ඔයාලට හිතෙනවා අර අපි රෙස්ට් කරන්න ඕන කාලේ මහන්සි වෙවි. තේරුමක් නැහැ නේද ඔයාලා. දැන් කාලේ මහන්සි වුණොත් ඔයාලට ඒ කාලේ හොඳට සැපේ හිටියේ. එතකොට ලාවට 75ක් දානවා 75න් ඒක දෙනවා කියන 75ක නතර වෙන්න හිතාගෙන කරන්න එපා. පැහැදිලි ගොඩක් කට්ටියට කියන්නේ ඔයාලා ඒ නම එකට යන්න ඉන්නවනම් ඉහිත් කරන්න කමක් නැහැ. සාමාන්‍යයෙන් තව සබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එක බොලොවෙට් කරගන්න ඕන නම් 75කට වඩා 85කට 90කට වගේ ටාගට් කරන්න පුළුවන්. පැහැදිලිද? 85කට 90කට වගේ ටාගට් කරන්න. අපි දන්නේ නැහැ විභාගයේ පේපර් එක මොන වගේ එකක් වෙනවද කියලා. එතකොට මේ පේපර් එකේ තියෙන තත්ත්වය මත අපිට එන ලකුණු තීරණය වෙන්න පුළුවන්. එතකොට අර මේ වගේ ලකුණක් දැන්ම ඔයගොල්ලෝ මේන්ටේන් කරගෙන ගියොත් භාගදී ඒක ෂුවර්. අනිත් එක ඔයගොල්ලෝ කරනවා ටිකර පටේවිය දිනවා කියලා ඕල්ඩ් වෙනවනේ. අන්න ඒ වගේ ඉවර chance එකක් එන්න පුළුවන්. හරියට 75කින්ම නතර වෙන්න. කියන්නේ ගොඩක් කට්ටිය ඉන්නවා මම තව පේපර් ලියාගෙන යද්දි මට තව ලකුණු 10ක් ආව නම් ඒකක් එනවා. එහෙම කියලා ඒකකින් නතර වෙන්න බෑ. 75න් නතර වෙන්න එපා. 85කට 90කට වගේ හැමදාම 80ක වගේ ඉඳන් දෙන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේ කියනවා මධ්‍යනේ විදියට 80ක තමයි යන්නේ. 80 කියවම 79 80කට ඒ වගේ පේපර් ලියන එකත් අනිවාර්යෙන් වැදගත්. මම ඉස්සරහදී කියනවා. ලකුණු 75කට වඩා තියාගන්න try කරන්න. ඒ ගාන ගොඩක් කට්ටියට 75ක් එන්නේ නැහනේ. ඒ මට්ටමට එන්න තමයි මේ දැන් කියන්නේ. තේරුණාද කියන දේ? ඒ මට්ටමට එන්න තමයි දැන් මම කියන්නේ. උපරිම ඕගොල්ලෝගේ මහන්සිය ඕගොල්ලෝගේ පැත්තෙන් තමයි වෙන්න ඕනේ. මගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් මම කරනවා. ඕගොල්ලෝගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් කරනවා. ඕගොල්ලෝ ඊළඟට තියෙන ලොකු ප්‍රශ්නේ තමයි ඕගොල්ලෝට හිතනවා වැඩ කරන්නත් ඕනේ. මම මේ වැඩ කරනවා අර වැඩේ කියනවා මේ කියලා ඕගොල්ලෝ දන්නවා. හැබැයි කරන්නේ. අන්නේ ප්‍රශ්නේ තියෙනවා මේක හැමෝටම තියෙනවා. ඕඩ් වෙන්නේ ඉඳලා රස්සාවල් ජොබ් කරලා අර කරන හැමෝටම ඒ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ඕගොල්ලෝ කරපු කට්ටියගෙන් හරි අහලා බලන්න. ඒ වැඩේ පටන් ගන්නකන් තමයි ඒක තියෙන්නේ. ඔයාලට පාඩම් කරන්න තියෙනවා ලෙසන තව ටිකකින් පාඩම් කරනවා. විනාඩි 5කින් පාඩම් කරනවා. පැය භාගයකින් පාඩම් කරනවා කියලා එහෙම කල්පනා හිටියට ඔයාලා නිකන් හරි ආවන් දැන් කරනවා කියලා පටන් ගත්තොත් ඔයාලට පටන් ගත්තට පස්සේ අවුලක් නැහැ. පටන් ගන්නකන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පැහැදිලි පටන් ගත්තට පස්සේ යන්න. ඉවර කරන්න බෑ. ටික ටික කරන් යනවා කියලා නෙමෙයි මම කියන්නේ. පටන් ගත්තට පස්සේ ඔයගොල්ලෝගේ ඇඟ නිකම්ම ඔටෝ විනාඩි 10ක් 15ක් හරි කෙරෙනවා. තේරුණාද කියන්නේ? ඔයාලා පුළුවන් තරම් කට්ට කාලා මුල් දවස් කීපේ සති දෙකක් තුනක් යනකම් අමාරුයි. සති තුනක් උපරිම සති තුනක් ගියාට පස්සේ ඇඟ උරු වෙනවා නිකම්ම වැඩ කරන්න. සති තුනක් ඔයගොල්ලෝ කට්ට කාලා අනිවාර්යෙන් කරනවා කියන තැන ඉඳන් මහන්සියෙන් කරගෙන යන්න. සති තුනක් විතර මහන්සියෙන් කරන්න වෙයි. ඊළඟට සති තුනට පස්සේ ඔයගොල්ලන්ට නිකම්ම ඔටෝම ඇඟ විසින්ම ඔයගොල්ලෝ නිකම් මොකද වෙන අර නිකන් අපි හැමදාම උදේ නැගිටිනවා දවල්ට කනවා වගේ දේවල් අපි නිකම්ම උරු වෙලා තියෙනවනේ. අන්න ඒ වගේ වැඩ කරන්නත් නිකම්ම ඇඟ උරු වෙනවා. අන්න ඒකට එක දිගට වැඩේ වෙන්න ඕන. පැහැදිලිද? නිකම් ඔය එක දවසක් වැඩ කරනවා ඊළඟ දවසේ වැඩ කරනවා. එක දවසක් කරන ඊළඟ දවසේ රෑ වැඩ කරනවා. එතකොට ඇඟ උරු වෙන්නේ නැහැ ඇඟ දාන්නේ නැහැ මොනවාද කරන්නේ. අන්න ඒ නිසා හරියට වැඩ කරන එක පිළිවෙලකට කරන්න. දැන් මුලින් කරන්නම් වාලි කරනවාට වඩා වැඩ කරන්න පටන් ගන්න එක උවමනාවෙන් කරන්න පොඩි වැඩක් හරි කරනවා කියලා හිතාගෙන වැඩකට පටන් ගන්න. වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ඔයාලට වැඩක් කරගෙන යන්න පුළුවන්. පටන් ගන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට කාලේ නාස්ති කරන්නේ ඉස්සරහට කාලේ නාස්ති කරන එක කොච්චරක් නාස්ති කරනවද කොච්චරක් වැඩවලට පාවිච්චි කරනවද කියන එක ඔයගොල්ලෝගේ විචාරණයකට ඍජුව බලපාන්න. ඔයගොල්ලෝ
ඉන්නේ ඒකකද කීයකද සියයකද කියලා ඕපන් කියන පේපර් එක ඕගොල්ලෝ දන්නවනේ. පැහැදිලිද? ඔයාලා ඉස්සරහට කොච්චර කාලේ නාස්ති කරනවාද අන්නේ ප්‍රමාණයට සරිලන ප්‍රමාණය ඔයගොල්ලෝගේ රිසල්ට් එක පහත වැටෙනවා. පැහැදිලිද? රටට යන්නේ නැහැ කියන්නේ කොහොමද තේරෙන්නේ? ඕගොල්ලෝ කොච්චර කාලේ නාස්ති කරනවාද ඒක පහත වැටෙනවා. ඒ කියන්නේ අද මම පොඩ්ඩක් ෆෝන් එක ඔබලා හෙට ඒ වෙලාවේ පාඩම් කරනවා. ඒකත් අල්ලලා පාඩම් කරනවා. එහෙම දේවල් කවදාවත් වෙන්නේ නැහැ. පුළුවන් තරම් කාලේ නාස්ති වෙන දේවල් ඔයාලා අඳුර ගන්න. මට කියන්න පුළුවන් පොදුවේ දේවල් ටිකක් විතරයි. ඔයාලට වැදගත් වෙන විදිහට ඔයාලා තමයි හරියට අඳුර ගන්න ඕනේ කොහොමද එක එක්කෙනාට වෙනස්නේ මම දැන් අද ටයිප් ටේබල් එකක් හදනවා කියලා කිව්වා. ඒක නිකන් දල එකක් තමයි කියන්නේ. ඔයගොල්ලෝ තමයි හරියට හදාගන්න. පැහැදිලිද? මම කියන්නේ හරියටම සිද්ධ කියන්නේ ඉතිරෙන්න ඕනේ කියලා. එක එක්කෙනාට වෙනස්. එක එක්කෙනාට තියෙන දවස් අරව මේවා දවස් නෙමෙයි. එක එක්කෙනාට තියෙන වෙලාවල් පන්ති ඒවා මේවා ඔක්කොම සලකලා තමයි ඒක හදන්නත් ඕනේ. ඔයාලා දැනගන්න ඕනේ. ඔයාලට ගැළපෙන විදිහට වැඩි කරන්න පටන් ගන්න. ඔයාලා කාලේ නාස්ති කරන්නේ මොනකටද කියලා ඔයාලා හොයාගෙන ඒව පුළුවන් තරම් අයින් කරලා දාන්න. ගොඩක් කට්ටියට මම නැහැ ෆෝන් එක ප්‍රශ්නයක් වෙන. ෆෝන් එක ප්‍රශ්නයක් නම් ෆෝන් එක 100% අයින් කරන්න නෙමෙයි. වැඩ කරන වෙලාවට අයින් කරලම දාන්න. පාඩම් කරන්න ගන්නවා නම් ඒ වෙලේට ෆෝන් එක අයින් කරලම දාන්න. මුල් කාලේ කොහොමද තමයි පාඩම් කියන්නේ. ඒකට හුරු වෙන්නේ නැහැ. හුරු නැහැනේ. හුරු නැති ප්‍රශ්නේ නෝනේ. වැඩේ කරන්න ගත්තත් හුරු නැති ප්‍රශ්නේ. ඒක කොහොම හරි කට්ට කාලා අල්ලගෙන යන්න. දැන් මේ කාලේ කට්ට කන්නේ නැත්නම් ආ ඉතින් ටිකටම කට්ට තමයි තියෙන්නේ. මේ කාලේ කට්ට කාගෙන ඉන්න ඊට පස්සේ ඒක පුරුද්දක් පැහැදිලි විදිහට කට්ට කාලා ඉන්න එක පුරුද්දක් කරගත්තාට පස්සේ පුරුද්දක් විදිහට පාඩම් කරනවා. හැමදාම පුරුද්දක් විදිහට පාඩම් කරන්න ගන්නවා. අන්න එතකොට ප්‍රශ්නයක් නැහැ නේ නිකන්. ඔටෝ වෙනවා වගේ ඔටෝ පාඩම් වෙනවා නම් අපි කැමතිනේ. ඔටෝ වෙන්නේ නැති එකට ප්‍රශ්නේ. ඒ ඔටෝ වෙන්නේ නැත්තේ පුරුද්දක් විදිහට පාඩම් කරන්න. අන්න ඒ නිසා පුරුද්දක් කරගන්න පාඩම් කරන්න. එතකොට තව එකක් තමයි පාඩම් කරන දැන් අපි කියමු පාඩම් කරන්න කොහොම හරි පාඩම් කරන්න ගත්තා කියලා මම කිව්වේ මොකක් කරන හරි වැඩක් කරනවා කියලා පටන් ගන්න එකයි වෙන්න ඕනේ. තේරුණාද කියන්නේ මම වැඩ මොනවද කරන්න ඕනේ වැඩ කියලා කියන වැඩක් පටන් ගන්න එකයි වෙන්න ඕනේ. පටන් ගත්තට පස්සේ ඕගොල්ලෝ නිකම් වෙනවා. හැබැයි අතරමඟදී නවතින්න පුළුවන් ෆෝන් එක ළඟදී. ෆෝන් එක පාඩම් කරන්න ගත්තට පස්සේ ඒ ළඟින්වත් තියාගන්න එපා. ෆෝන් එක කාමරේ වැඩ කරනවා නම් ෆෝන් එක වෙන පැත්තකින් තියාගන්න. එතකොට ඒකට මැසේජ් එකක් එද්දී නොටිෆිකේෂන් එකක් එද්දී අපේ ඇහැ නිකම්ම යනවා. ඒ නිසා ෆෝන් එක පැත්තකින් තියාගන්න. අයින් කරලම දාන්න පාඩම් කරන වෙලාවට පොඩ්ඩක් එමුවට එහෙම ප්‍රශ්නයක් නැහැ ගමන් පිටපන් යද්දී පාඩම් කරන වෙලාවට ෆෝන් එක ගන්න එපා. ඕගොල්ලෝ මේ අනිත් ඒ වගේ ෆෝන් එක පාවිච්චි කරලා ඉගෙන ගන්න දේවල් අඩු වෙන්නේ. ගොඩක් ඒවා ඉස්කෝලේ පන්තියෙන් ඔය ගෲප් වැඩක් අරන් මේවා තියෙනවා නම් ඒවා ඩේටා ඔෆ් කරලා ෆෝන් එකේ මොකක් හරි වැඩක් කරනවා නම් ඩේටා ඔෆ් කරලා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒක අරන් මේවා බලන්න තමයි ඉතින් ඩේටා ඕන. නැත්නම් ඔය මොකක් හරි ෆෝන් එකේ නෝට් එකක් බලන් ලියනවා නම් අරවන්න පිටන ඩේටා ඔෆ් කරලා කරන්න පුළුවන් නම් හොඳයි. පැහැදිලිද? ෆෝන් වලින් ෆෝන් එක තමයි ගොඩක්ම ඔයාලට මේ වැඩ කරන්න පුළුවන් වෙලාව අඩු වෙන්න හේතුව. අන්න ඒ නිසා ඔයාලා පාඩම් කරන වෙලාවට පාඩම් කියලා කියන්නේ මම පොත ජීවනය කරන වැඩ කරන වෙලාවට ෆෝන් එක ළඟ තියාගන්න එපා. ඒක ඔයගොල්ලන්ට කරදරයක් වෙනවා. ඊළඟට ඔයාලගේ ගෙදර පරිසරය හදා ගන්න ඕනේ පාඩම් කරන්න. අවශ්‍ය දේවල් තියෙනවා ලියා ගන්න. ගෙදර පරිසරය හදා ගන්න ඕනේ. දැන් මෙහෙම එකක් තියෙනවා කියන්නේ ඕගොල්ලෝ මෙච්චර දවසක් වැඩ කරේ නැහැ. මෙච්චර දවසක් වැඩ කරන්නේ නැතුව දැන් හෙට වැඩ කරන්න ගත්තාම ගෙදර මිනිස්සුත් පිස්සු වෙනවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා. හරිද? ඒ නිසා ගෙදර ඒවත් මම දැන් මෙහෙම ඇස්තිලා මම වැඩ කරනවා. අර ඒකත් හොඳයි. ඕගොල්ලෝ වැඩ කරනවා කියලා ගෙදර මිනිස්සුන් කියනවා මම හෙට ඉඳන් වැඩ කරනවා මට කරුණු කරන්න එපා. මෙහෙම කියලා එහෙම පොඩ්ඩක් කියන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ එක දවසක් වැඩ කරේ නැති වුණාම ගෙදර මිනිස්සු චාටර් කරන්නේ කියනවා විතරක් කරන්නේ නැහැ කියලා. අර එතකොට ලැජ්ජා වෙන්න බැරි කමට හරි කරනවානේ. ඔබට මේ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා ගෙදර කියලා ඕගොල්ලන්ට පරිසරය හදාගන්න මම පාඩම් කරනවා. කෑ ගහන්න එපා. ටීවී දාන්න එපා. මම මේ විදිහට පාඩම් කරන ඒ විදිහට ටීවී දාන්න එපා. මේ විදිහට පාඩම් කරනවා කෑ ගහන්න එපා. ඕගොල්ලෝ මේ විදිහට ඉතරයි කොහොමද ඔය වයසේදී විභාගේ පාස් කරගන්න මානසිකත්වයෙන් ඉන්නේ. කොහොම හරි කරලා ඕනේ පාස් කරගන්න. ඒ මානසිකත්වයෙන් ඒගොල්ලෝ අනිවාර්යෙන් උදව් කරනවා. අනිත් කොයිට බං අපි වගේ දෙහෙම ඉන්නේ. අන්න ඒ නිසා ඒගොල්ලෝගේ මට පිටාවත් හදාගන්න. තව ඕගොල්ලෝ පාඩම් කරන තැන හොඳට පිළිවෙලට හදාගන්න දානවා. රැට පාඩම් කරනවා නම් පිටි පාඩම් කරනවා නම් හොඳට ලයිට් එකක් හොඳට එළිය තියෙන තැනක පාඩම් කරන්න. අර පාඩම් කරන තැන ඉස්තනිලා ඒවා එහෙම හරියන්නේ නැහැ මම නම් කියන්නේ. එතකොට නිදිමත හැදෙනවා. උදාහරණ හොඳට එළිය තියෙන තැනක පාඩම් කරන්න. වට පිටාව හොඳට
ඊට තියෙන ගොඩක් පොත් මේසෙ උඩ ගොඩක් පොත් තියෙනවා නම් අපිට කරදරයි. ඒක හොඳට ක්ලියර් කියන පාඩම් කරන පොත් දෙක තුන විතරක් එතනින් තියාගෙන ඉතුරු පොත් වෙන තැනක ඉතුරුවක් තියාගෙන එහෙම පාඩම් කරන්න වතුර බෝතලයක් ළඟ තියාගන්න. නිතර නිතර වතුර බෝතල. පැහැදිලිද? ඕගොල්ලොන්ට දැන් තියෙන ඉස්සරහ ආරෙත් එක්ක ස්ට්‍රෙස් වෙන්නත් පුළුවන්. ඒක අවම කරන්න පුළුවන් නිතර නිතර වතුර බොන්න. තේරුණාද කියන්නේ වතුර බොන්න හැමතිස්සෙම උදේට උලන් එන දැනක ඉන්න වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. වතුර බොන්න එක අත්‍යවශ්‍යයි වැඩ කරද්දී. පේපර් ලියත් තුනත් ඔයාලට තානක් අමාරුයි. වතුර ටිකක් පීලා ආයෙ හිතන්න ගන්න. එතකොට රිෆ්‍රෙෂ් වෙනවා. ඒ වගේ ඔයාලගේ වටපිටාව මුලින්ම හදාගෙන ඉන්න. තේරුණාද කියන්නේ ලයිට් එකක් තියෙන දැනක් හොඳට ඉන්න කඩ මේසේ අනවශ්‍ය දේවල් තියෙන්නේ නැති විදියට අර විදියට හදාගන්න. තව තමයි වැඩ කරන්න ගත්තම වැඩ කරද්දී දැන් මම කිව්වට වැඩ කරන්න පටන් ගත්තට පස්සේ වැඩ කරනවා කොච්චරක්ද කියන එක තීරණය වෙන්නේ කියන්නේ. මේ ටෙක්නික් එකක් තියෙනවා අපි තෝරේ පස්සේ පාවිච්චි කරලා මම ඉස්සෙල්ලා කියනවා. ඔය අහලා ඇති ඔය ඒක ඕනනම් සෙට් කරලා බලන්න. මේකෙදි වෙන්නේ මෙහෙමයි. මොකක් හරි අපි වැඩක් තෝරගන්න. වැඩක් තෝරගන්නවා. වැඩක් තෝරගන්න. වැඩ පස් ඔබ මොකක් හරි දිනුවා අපි සිංහල පාඩම් කරන මොකක් හරි ਵਿਚාරයකට යන්න උතුරු සොයන්න පාඩම් කරනවා. එහෙම නැත්නම් කවි පාඩම් කරනවා කියලා දන්නවා. ඒකෙදි වෙන්නේ මෙහෙම. මේක කොටස් තුනකට ගන්න. ඒකෙදි වෙන්නේ මේ පැය භාගයේ වැඩි. හරිද? පැය භාගයේ වැඩි. වෙන්නේ මේක කොටස් තුනකට ගන්න. පැය භාගයේ වැඩි. විනාඩි 20ක් පාඩම්. අපි කල්පි සිංහල වලට මම ගන්න සිංහල කවි පාඩම් කරනවා. විනාඩි 20ක්. තව විනාඩි 10ක් ඉඳන් ඒ විනාඩි 10ක්. විනාඩි 5ක් ඒක රිවයිස් කරනවා. පැහැදිලිද? ඒ කියන්නේ දැන් මෙහෙම එකක් ඉල්ල තියෙන්නේ මේක. අපි දැන් පොතක් අරගෙන පාඩම් කරගෙන යනවා. හැබැයි අන්තිමට ගත්තම පාඩම් කරපු දේ මෙලෝදියක් මතක නැහැ. නිකන් ඔහේ කියෝගෙන ගිහින් නැත්තම් ඔහේ බලාගෙන ගිහිල්ලා මතකයක් නැහැ. මේකෙන් වෙන්නේ අර අපිම චෙක් කරගන්නවා අපිට පාඩම් කරපු දේවල් මතකද නැත්තම් ඔහේ බලාගෙන ගිහිල්ලාද නැද්ද කියලා. තේරුණාද? ඒක ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අන්තිම විනාඩි 5 ඉන්ටර්වල් වගේ. හැබැයි මේ වෙලාවේ ෆෝන් එක ඩිජිටල් මුකුත් එකක් මේ වෙලාව ඕගොල්ලෝ නිකන් ඇවිදින්න කරන්න තව මොනවාද කරන්න කියලා හිතන්න විනාඩි 5යි මේ විදිහට ටයිම් තියලා කරන්න ඕගොල්ලෝ තාම ඔරලෝසුවක් තියෙනවනම් ටයිම් තියලා ළඟ ඔරලෝසුව තියන්න ෆෝන් එක දිගන්න එපා මේකට ෆෝන් එක ගත්තොත් නම් බෑ ෆෝන් එක ගන්න එපා විනාඩි 20ක් පාඩම් කරා විනාඩි 5ක් ඩිවයිස් කරා ඊට පස්සේ විනාඩි 5ක් නිකන් හිටියා ඒ වෙලාවට ෆෝන් ගන්න එපා නිකන් ගන්න වතුර ටිකක් බොන්න පොඩ්ඩක් ඇවිදින්න ඊට පස්සේ මේ විනාඩි 5යි දුන්නාට පස්සේ ආයෙ මේ වගේ සයිකල් එකක් පටන් ගන්න. ආයෙ මේක සයිකල් මේක සයිකල්. ඊළඟට තෙම්බි සයිකල්. ඔය විදිහට කරගෙන ආයෙ සයිකල් තුනක්. ඒ විදිහට සයිකල් තුනක් පත් කරන්න. එක දිගට කරන්න. මේක අපි සෙෂන් එකක් කියලා ගන්න. පැය මේ උඩක් නෙමෙයි. පැය කමාර. පැය කමාරයි තියෙන්නේ මෙතන. මෙන්න මේ වගේ හරි විදිහට කරගෙන ගියොත් බලන්න පැය එකමාර ගත්තොත් ඕගොල්ලෝ වැඩ කරලා දින හරියටම පැයයිනේ පැය භාගයෙන් පැය 15ක් රිවයිස් කරන් ගිහලා දිනවා පැය ඒකෙන් විනාඩි 15 රිෆ්‍රෙෂ් වෙනවා මේක දාලා දෙන්නේ රිෆ්‍රෙෂ් වෙනවා මේකේ තියෙන්නේ වාසිය තමයි මේක ගොඩක් ප්‍රොඩක්ටිව් නිකන් කාලේ ගන්නවා නිකන් ඔය පාඩම් කරගෙන යනවා වගේ නෙමෙයි තේරුණාද කියන්නේ නිකන් මේ පාඩම් කරගෙන යනවා වගේ විනාඩි 20ක් පාඩම් කරනවා ඊළඟ විනාඩි 5 අපි රිවයිස් කරනවා මේ මට ඇත්තටම පාඩම් කරපු දේ ඔළුවට ගිහින්ද තියෙන්නේ පාඩම් කරලා ඉවරලා මේක පොත වහලා බලන්න පුළුවන් මට මේක මතකද ගන්න ඒ වගේ රිවයිස් කරනවා කියන එක පැහැදිලිනේ අනික ඒවා බලාගන්න එක තමයි ඒ කරන්නේ පාඩම් කරපු දේ මට දැන් මතකද නැත්තම් මතක නැත්තම් ආයෙ අපිටම අහු වෙනවනේ පාඩම් කරලා තියෙන මෙලෝදියක් මතක නැහැ එහෙනම් ආයෙම ඒක යන්න බලන්න පුළුවන් අන්න ඒ වගේ එක දිගට තුනක් කරන්න බැරි කමක් නැහැ ඥාටි 20ක් වැඩ කරා පහක් රිවයිස් කරා පහක් නිකන් ගියා ආයෙ විනාඩි 20ක් වැඩ කරා ඔය විදිහට සයිකල් තුනක් සයිකල් තුනක් එක දිගට අපි තුන් ඒක සෙෂන් එකක් කියන්නේ සෙෂන් මාර්ක් සෙෂන් දවසට පැය කමාරක් වැඩ මේ විදිහට පුළුවන් නම්
සයිකල් තුනක් දාලා සෙෂන් එක සෙෂන් කියන නම දෙමුකෝ. පැය කමාරක් එක දිගට වැඩ කරන්නේ. පැහැදිලිද? එතකොට පැය භාගයක්වත් නෙමෙයි. පැයකුත් නෙමෙයි. වැඩ කරනවා නම් පැය කමාර. තේරුණාද කියන්නේ? වැඩ කරනවා නම් පැය කමාර. ඔයගොල්ලෝ මේක ගැන තව හොයන්න ඕන නම් මේ නම්. එතන ඒ හරි ඕවා දෙන්නේ. ඕවා ගහලා බලන්න කොහොමද ඔය ටෙක්නික් කියන. ওই විදිය තමයි එන්නේ. ගොඩක් ප්‍රොඩක්ටිව්ද? ඔයගොල්ලෝ කරනවා නම් කරා නිකන් එක දිගට පැය කමාරක් පොතක් පාඩම් කරනවට කියවනවට ගණන් හදද්දී නම් මේ ගණන් හදන විෂයන් තියෙන ගණනුයි විද්‍යාව විතරනේ අනිත් ඒවා පාඩම් කරන්න ගොඩක් ඒවා තියෙන්නේ. අන්න ඒ වගේ පාඩම් විෂයන් වලට මේක ටිකක් වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද කියන්නේ මේ වගේ පාඩම් කරනවා. එතනදී ගණන් වලදී ගණන් හදනවට වඩා ගණන් තියරි ඉගෙන ගන්න බැහැ. ප්‍රස්තාර ගන්න කරද්දී මම ප්‍රස්තාර පාඩම් කරද්දී ඒකේ දවසක් අරන් වෙනම තියරි ටික විතරක් කියපුණා. ඒ තියරි ටික බලාගෙන යනවනේ අන්න ඒ වගේ මේක තියරි ටික බලාගෙන ආයෙත් මේක කරනවා. ඉන්ටියුල්ලා ගත්තා. ගණන් සෙට් දෙවෙනි සෙෂන් එක සයිකල් එකේදී ගණන් ටිකක් හැදුවා. ඒක අන්තිම කියලා බැලුවා. නිකන් අන්න ඒ වගේ ඕගොල්ලෝ තමයි සලකන්නේ. ඕගොල්ලෝ දැන් ළමයිනේ මට මම කියන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ තමයි ඔය තේරුම් අරගෙන කරන්නේ. මේක ඕගොල්ලෝ ඔළුවල දාන්න. කොහොමද උරට කියන පැය එකමාරකට මඩල මේ විදිහට යන්නේ. තේරුණා මං කියන දේ. එතකොට වැඩක් කරද්දී පැය එකමාරක් වෙන විදිහට කඩාගන්න. එතන තියෙන තනි වැඩක්. සයිකල් එකයි සයිකල් දෙකයි සයිකල් තුනයි කොන්සෙෂන් එක. තේරුණා මේ දවසට එක වැඩක්. තව එක වැඩක් කරන්න කියන්නේ පැය එකමාරක් වැඩ කරන්න කියලා නෙවෙයි කියන්නේ. අර පැය එකමාර සෙට් විදිහට යන්න කියලායි මම මේ ඕගොල්ලන්ට කියන්නේ. පුළුවන් නම් පැය එකමාර සෙට් විදිහට යන්න. කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා දෙකමාරයි කියලා කියමු. මම දන්නේ නැහැ වෙලාව වෙනස් වෙනවනේ. 3ට පටන් ගන්න. 3 ඉඳන් 4මාර වෙනකම් වැඩ කරනවා. ඊට පස්සේ අපිට 6ට පටන් ගන්නවා කියලා. 6 ඉඳන් 7මාර වෙනකම් වැඩ කරනවා. අනාරුණා. ඊට පස්සේ 8ට පටන් ගන්නවා. 8 ඉඳන් 9මාර. පැය එකමාර. පැහැදිලිද කියන්නේ? අන්න ඒ වගේ සයිකල් තුනක අනි සෙෂන් එකක් විදිහට දවසට සෙෂන් තුනක් කරගත්තොත් පැය 4මාරක්නේ. අන්න එහෙම වැඩ කරන්න ඒක ඔය විදිය. ඔය අද කතා කරපු දේවල් මුල් ටික තමයි ඕක. ඒ ටික පැහැදිලිද කියලා කියන්නේ අපි ඉතුරු කතාවට යන්න කලින් දැන් කතා කරපු ටික පැහැදිලිද කියලා මේක දාන්න ටයිම් ගන්න. ඒ කියලා හරි දාන්න. අවශ්‍ය දේවල් තියෙනවා ලියාගෙන අනිවාර්යෙන් දාන්න chat එකට. මේවා පැහැදිලිද කියලා. ඊට පස්සේ දැන් මම මේ කරනවා ආයේ මේ ලින්ක් එකෙන්ම ආයෙ ජොයින් වෙන්න. හරිද? මොනාරි ගැටලුවක් මේ කියපු දේවල් මේ දක්වා කියපු දේවල් මම තව ඉස්සරහට කතා කරනවා මේ දක්වා කියපු දේවල් පැහැදිලිද? මේක තව අපැහැදිලි නම් කියන ටක් ගාලා මේ ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. හරිද? ඊළඟට බලමු දවසකට කොහොමද වැඩක් කෙරෙන්නේ කියලා. මේ ටික පැහැදිලි නේ. දැන් ගත්තම සමහර ළමයි ඉස්කෝලේ යනවා වෙන්න පුළුවන්. සමහර කට්ටිය දවස් 5ෙම යනවා වෙන්න පුළුවන්. සමහර කට්ටිය දවස් 5ෙම එහෙම බලලා ඕගොල්ලෝට කියලා විදියට තමයි ඕගොල්ලෝ හදාගන්න ඕනේ. දැන් මම දල ලයින් එකක් කියන්නේ දලවනේ. හරිද? මේක හැමෝටම ගැලපෙන්න දෙන්න පුළුවන් ඕගොල්ලෝ තමයි හදාගන්නේ. මම කවදාවත් එක්කෙනෙක් රීඩ් කරන්නේ නැහැ කියලා ඕගොල්ලෝ තමයි ඕගොල්ලන්ට ගැලපෙන විදියට හදාගන්නේ. අපි දුන්න එක්කෙනෙක් කවුරු හරි මේ තියෙන 4ට නැගිටින්නේ. හරිද? 4ට නැගිටින්න. 4ට නැගිටලා එයාට පුළුවන් 4:30 විතර නැගිට ගම පාඩම් කරන්න බෑනේ 4ට ළම දීම අමාරුයි නැගිට පොතක් අරන් පාඩම් එහෙම බෑ නැගිටලා උත්තර පැහැදිලිද කියන්නේ අපිට අපා කාල ඉතලා එකපාරට කියලා නෙමෙයි මම මේ කියන්නේ කියනවා ටිකක් ඉඳ පොඩ්ඩක් නිදිමත යන කට්ටිය ඇවිදලා නිදිමත යනකම් මම මේ කියන්නේ නිදිමතේ වැඩ කරා කියලා අපිට මතක හිටින්නේ නැහැ නිදිමත යනකම් වැඩ කරන වැඩ නිදිමත යනකම් කියන්නේ 4යි 30 පටන් ගන්න වැඩ කරා 4යි 30 ඉඳන් ස්ටේෂන් එකක් පාඩම් කරන්න මම කියවන සෙෂන් එකක් කියන පැය කමාරක්
6 වෙනකම් සෙෂන් 1 දවසට එකයි. හරිද? ඊළඟට අපි තුන් වෙලා ඉස්කෝලේ යන්න තියෙනවා. 6 ඉඳන් 4 වෙනකම් අපිට වැඩ කරන්නේ ටෙස්ට් එක ඉස්කෝලේ ටෙස්ට් කරගෙන හරිද? 7යි 7යි ඉඳන් 1යි 30 වෙනකම් එහෙනම් මේ දීලියෙන් ඕනේ බලන්න. ඊළඟ 1යි 30 ඉඳන් 1යි 30 වගේ විතර කොහොමද වැඩ කරන්නේ? ඊට පස්සේ ගියා ආගෙනවා කනවා මේවත් එක්ක බැ. ඊළඟට මේ ඉඳන් 4යි 30 විතර වෙනකම් ඊළඟ සෙෂන් එකක් දානවා. මේ මම පන්ති නැති දවසක් ඉස්කෝලේ විතර තියෙන දවසක් කියලා හිතලා කියන්නේ. ඕගොල්ලෝ තමයි ඕගොල්ලෝ තමයි. ඊළඟට පැය භාගයක් විතර ඉන්නවා. නැත්නම් අපි දුන්නු. කිය ඇඟ සෝදනවා. ඇඟ සෝදලා පැය ටයිම් කරමු 4යි 30 5යි කිය. 4යි 30 5යි කියනවා. ඊළඟට 5යි 30 ආයෙ බලන්න. 7 වෙනකම්. ඊට පස්සේ දැන් මේ විදිහට දැන් දවසට අවම තුනක්වත් කරන්න ඕනේ මේ විදිහේ සෙෂන්. ඒකත් පැය 4මාරක් දවසකට වැඩ කරන්න බැරි කමක් නැහැ. ඕගොල්ලන්ට පන්ති වෙලාවල් ලයින් කරන් පැය 4මාරක් ලයින් එකක් ගහන්න පුළුවන්. පැහැදිලිද? පන්ති වෙලාවක් තියදී කොහොමද කියලා බලමු මම ඉස්සරහට බලන්න. ඒක පෙන්නන්න. ඊට පස්සේ මෙතන තව ටිකක් ගන්න ඕගොල්ලෝ කියන 9 වෙනිදා ගන්නවා කියන ගන්නේ. අපි හිතමු 7 ඉඳන් 9 වෙනකම්ම නිකන්. අමාරු කියන එක නිකන්. පැය එකමාරක් නිකන්. අටමාරට මොකක්ද 10 වෙනකම් වැඩ කරනවා. අවශ්‍ය. මේ විදිහට ප්‍රායෝගිකව වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. අපි බලමු ඉස්සරහ. ওই විදිහට වැඩ කරන්න. එක දිගට පැය එකමාරක් සෙෂන් එකක් දෙන්න. ආයේ ඉඳන් ඊට පස්සේ 7මාරේ ඉඳන් 9 වෙනකම්. අන්නේ විදිහට එහෙම නෙමෙයි. ඕගොල්ලන්ට ටිකක් නිකන් ඉන්න වෙලාවකුත් තියෙන්න බෑ. එක දිගට සයිකල් 3ක් ගිහලානේ. එක දිගට සයිකල් 3ක් එක සෙෂන් එකක්. තේරුණාද මේක හැදෙන විදිය? මම කියනවා හරියට ඉස්සෙල්ලාම කාලසටහනක් හැදෙන්න ඕනේ කොහොමද? කාලසටහනක් හදන්නේ කොහොමද කියලා. කාලසටහනේ වෙලාවල් ටික හැදෙන්නේ මෙහෙම. තේරුණාද? දැන් ඔය ඉන්නේ ඔය විදියට හැදෙන විදියට ඕගොල්ලෝ හදා ගන්න ඕනේ. පුළුවන් තරම් තව එකක් තමයි පුළුවන් තරම් උදේ වරුව වැඩ කරන්න බලන්න. ඕගොල්ලෝ ඉස්කෝලේ යවන්නේ නැත්නම් එහෙම. ඕගොල්ලෝ උදේ නැගිටලා පාඩම් කරනවා නම් උදේ නැගිටලා වැඩ කරන දේවල් වල අපේ ඵලදායීතාවය වැඩි. රැයට දවල්ට වඩා උදේ නැගිටලා කරද්දී ඵලදායීතාවය වැඩි. පුළුවන් තරම් උදේ කරනවා නම් හොඳයි. ගොඩක් ඔයාලට වැදගත් වැඩක් තියෙනවා නම් උදේ වරුවට දාගෙන කරන්නයි ඕනේ. කොහොම වැදගත් තමයි වැදගත් ඒ වගේ පරිම වැදගත් සෙට් එකක් තියෙනවානේ. ඒ සෙට් එක උදේම කරනවා නම් ගොඩක් මේ ඵලදායීතාවයක් තියෙනවා අනිත් වෙලාවල් වලට වඩා. තේරුණාද? පුළුවන් තරම් උදේ වැඩ කරන්න. ඊළඟට තව එකක් තමයි මේවට මේව වෙන් කරගත්තානේ. වෙන් කරගත්තාට පස්සේ මේකට මේ වැඩේ කරනවා කියලා අයිති කරලා කියන්නේ. එතන කියනවා maths. එතන තියෙනවා maths. එතන තියෙනවා science. මොකද්ද වැඩේ වෙන්නේ කියලා අපි බලමු ඉස්සරහට. එතන තියෙනවා history. අන්න ඒ වගේ තියනවා කියලා හිතන්නකො. පැහැදිලි ඕන වැඩක් වෙන් කරගෙන තියාගන්න. ඊට පස්සේ තව එකක් කියන්න ඕනේ තමයි අපි හිතමු දවසකට සබ්ජෙක්ට් එකක් වෙන් කරගෙන ඉන්නවා කියලා දවස් හතරක් තියෙනවා දවස් හතර ඕගොල්ලෝ සබ්ජෙක්ට් එකක් වෙන් කරගෙන තව මොනවා වෙනවද දාගෙන ඉන්නවා. ඒක දවසකට දෙකක් වගේ වෙන්නේ තියෙන්නේ. එහෙම තියෙද්දි මෙහෙම එකක් තියාගන්න. මෙතනත් මැත්ස් දාලා මෙතනත් මැත්ස් දාලා මෙතනත් මැත්ස් දාලා. එහෙම කොටක් කරන එක අඩු කරනවා කියන්නේ. එයි මම කියන්නේ නිකන් හරි අපි මේ කිව්වා මිනිස්සුනේ අපිට බෑ. වෙන්න පුළුවන් නේ. පැහැදිලිද? ඊට අපිට උදේ 4:00ට ඇහැරෙන්නේ නැහැ. නැගිටිද්දිම 7යි. ඉස්කෝලේ නැති දවසක කියලා ඉතින් නැගිටිද්දිම 7යි. එතකොට අපිට මේ සෙෂන් එක කරන්න වෙන්නේ නැහැ. තේරුණාද? මේක කරන්න වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙතනදී අපි කරන්න තියෙන්නේ මැත්ස් අර තියරි ටිකක් බලා ගන්න. තියරි ටිකක් බලා ගන්න. මෙතනදී කරන්න තියෙන්නේ ගණන් වගයක් හදන්න. මෙතන තියෙන්නේ ගණන් වගයක්. ප්‍රැක්ටිස්. මෙතන තියරි ටික නිකන් හරි අපිට උදේ ඇහැරෙන්නේ නැතුව මෙතන තියරි ටික බලන්න උන්නේ නැහැ කියලා හිතන්න. මෙතන තියරි ටික බලන්න බැරි වුණොත් ප්‍රැක්ටිස් කරන්නත් වෙන්නේ නැහැ.
තේරුණාද? ප්‍රැක්ටිස් කරන්නත් වෙන්නේ නැහැ. ඒ නිසා එකට එකක් කැපෙන විදියට තියාගන්න එපා. නිකන් හරි අපිට මැත්ස් බලන්න බැරි වුණා. එතන සයන්ස් දාලා තිබ්බනම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයා කරේ යනවා. පුලගවල තියෙනවා ඡේදනයේ වෙන්නේ නැති. මම වෙන්නේ නැති. අතකුණු කියන එකට ගැලවෙන්නේ සම්බන්ධයක් නැති වෙන විදියට වැඩක් කරන්නේ. එතන මැත්ස් දාලා අපිට නිකන් හරි වේවෙල. කියන්නේ මම කියන්නේ ආයෙන වැඩ කරන්නේ නැතුව ඉන්නවා මේ වෙලාවේ එහෙම නෙමෙයි. එතනදී වැඩක් කරන්න බැරි වුණොත් ඒක මෙයාට බලපෑමක් නොවන විදියට සබ්ජෙක්ට් දාගන්න. පාඩම් කරන කොටස දාගන්න. එතන මැත්ස් තියරි බලාගන්න බැරි වුණොත් මේකත් කරන්න බැරි වෙනවා. පැහැදිලිද? එතකොට ඔක්කොම අනිත් පැත්තට යනවා. නිකන් හරි මෙතන දාගන්න මෙතන සයන්ස් දාගත්තොත් මෙයාට මෙයාගෙන් බලපෑමක් නැහැනේ. ස්වායත්තයි යන්න ස්වායත්තයි. එතකොට අන්න ඒ විදිහට සබ්ජෙක්ට් දාගන්න පුළුවන් නම් වටිනවා. බලපෑමක් වෙන්නේ නැති නිසා. තේරුණාද කියන්නේ? පුළුවන් තරම් කරන්න ඕන වැඩ කරන්න තමයි නිකන් හරි අපේ වෙලාවට එදාට ඇහෙනුත් අපිට වැඩ කරන්න බෑනේ. අන්න ඒ නිසා මේ වගේ ඒ වගේ නම් නැගීමක් වෙන්න ඕනේ. එකිනෙකට කැපෙන්නේ නැති විදිහට ස්වායත්තව වැඩ කරන්න පුළුවන් එක හදාගන්න. ඊළඟට තව එකක් තමයි මේ අපි හිතමු මෙතන වැඩේ මට කරන්න බැරි වුණා කියලා. පැහැදිලිද? මෙතන වැඩේ මට කරන්න බැරි වුණා නම් ආයේ මෙතන මැත්ස් කියලා දාපු එකේ ආයේ මෙතන වැඩේ කරන්න එපා. තේරුණාද මං කියන්නේ? මෙතන දාපු වැඩේ මෙතනම කරන්න. බැරි වුණොත් වෙන දවසකට දාගන්න. මෙතන දැන් ඔන්න මෙතන වැඩේ මට කරන්න බැරි වෙනවා. පැහැදිලිද? මෙතන වැඩේ කරන්න බැරි වෙලා අද දවසේ ආයෙ මැත්ස් තියෙන වෙලේ මේ වැඩේ මම මෙතන කරන්න. එතකොට මේ වැඩේ කරන්න ආයෙ මම ආපස්සට ඉස්සරහට දාන්න බෑ. අන්න වැඩ බල දානවා වගේ වැඩක් තමයි ආයෙ වෙන්නේ. තේරුණාද? අන්න ඒ නිසා මේ වැඩේ ආයෙ මෙතනට අදින්න නැතුව තියෙන වෙලාවේ ඒ වැඩේම කරන්න. එතන තියෙන ඔයගොල්ලෝ දාගත්තා නම් ගණන් හදන්න ඌව කරන ගණන් මන්දර දාන්න එපා කියන්නේ. එතනදී මේ වැඩේ වෙන විදිහට ඒක දාන්න. එතනින් ඇදලා ආයෙ එතනට දාන්න එපා. මෙතන කරන්න බැරි වුණ එක වෙන දවසකට. එහෙනම් මොකක් හරි එකක් අපි දවසකට ෆිට කරලා තියෙනවා නම් ඒක ඒ වෙලේම කරන්න. බැරි වුණොත් වෙන දවසකට දාන්න. ඒක ඒ දවසේම වෙන වෙලාවකට ඇද ඇද ඉන්න එපා. එතකොට වෙන්නේ වැඩ කල් දැමෙන්නේ. තේරුණාද කියන්නේ? ඒක ගැනත් ඒ විදිහට සැලකිලිමත් වෙන්න ඕනේ. තව ගත්තම තවල් වෙලාවේ වැඩ කරන්න ඕගොල්ලෝම තමයි නේද? දෙකේ ඉඳන් 4 වගේ වෙනකම් අපිට වැඩ කරන්න පුළුවන්. ඒක අඩු වෙනවා. කම්මැලි වෙලාව වැඩිනේ. තවල් දෙකේ ඉඳන් 4 වගේ වෙනකම් කාමාරෙන් වගේ පටන් ගන්න. ඒ වගේ වෙලාවේ අපිට වැඩ කරන්න පුළුවන් කාර්යක්ෂමතාවය අඩුයිනේ. අන්න ඒ නිසා ඒ වෙලාවල් වල පුළුවන් නම් අර ඔයාලා නිකන් ඉන්නවනම් ඒ වෙලාව පාවිච්චි කරන්න. අවුරුද්දකට කිසියම් ප්‍රමාණයක් නිකන් ඉන්න ඕනේ. හරිද? ඒ වෙලාව පාවිච්චි කරන්න නිකන් ඉන්නවනම් නිකන් ඉන්න. නැත්තම් නිදා ගන්නවා. දවල්ට නිදා ගන්නවා නම් ඒ වෙලාව නිදා ගන්න පාවිච්චි කරන්න. ඒ වෙලාවල් වලට වඩා අර වැඩ කරද්දී ලොකුවට වැඩක් කරන්න බැරි වෙලාවල් එනවනේ. ඒ වෙලාවල් වල කාලෙනොක කල්ලේ කාල ගන්න නැතුව නිදා ගන්න පුළුවන් නම් නිදා ගන්න. නිදා ගත්තා කියලා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ෆෝන් එක ඕබෝ ඉන්නවට වඩා නිදා ගන්න එක හොඳයි. තේරුණාද කියන්නේ? අන්න ඒ නිසා නිදා ගන්න පුළුවන් නම් නිදා ගන්න ප්‍රශ්නයක් නැහැ. අවසන් සේෂන් තුනක් පත් කරලා අන්න ඒ විදිහට දවල් වර්ගයේ වැඩ කරන්න පුළුවන් වුණා නම් අපි මතකෙ හිටින ප්‍රමාණය අඟ කම්මැලි රාස්නේ අවුල් වැඩි වෙලාවන්නේ. අන්න ඒ නිසා කම්මැලි හිතෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේ පාඩම් කරද්දී ඔළුවට යන්න තියෙන එක අඩුයි. අන්න ඒ නිසා ඒක ගැන සැලකිලිමත් වෙලා ඒ වෙලාවේ අඩු වෙන්නේ වැදගත්කමින් අඩු දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි. මම කියවනේ වැදගත්කමින් වැඩි උදේට කරන්න කියලා. වැදගත්කමින් අඩුම දෙයක් දවල් වර්ග කරන්න පුළුවන් නම් හොඳයි. තේරුණා? නැත්තම් ගණන් හදන දේවල් ගණන් හදන ඒවා වගේ ඒ වෙලාවේ කරන්න තියාගන්න. එතකොට ගණන් හදද්දී මේ කම්මැලිකම එන්නේ පාඩම් කරද්දී නිකන් කම්මැලි ගණන් හදද්දී පුළුවන් තරම් මේ වැඩ ඒ වෙලාවට තියාගන්න. තේරුණාද? ඊළඟට තමයි මේක තමයි පැය භාගි සෙෂන් තමයි යන්නේ. පැය එකමාර සෙෂන් යවන්නේ. පැහැදිලිද කියන්නේ පැය එකමාර සෙෂන් යවන්න ඕනේ. පැය භාගෙන් වලින් ඉන්ටර්වල් ගන්න. දාලා දෙන්නේ කොහොමද? ඉස්කෝලේ හදන නිසා එතන පැය භාග ගන්න පැය ඕගොල්ලොන්ට දවසට පන්ති වේලාවල් අර වගේ වැඩලා පැය 4මාරක් 5ක් වගේ වැඩ කරන්න පුළුවන් නම් පන්ති වේලාවල්
ඉස්කෝලේ වෙලාවල් නැතුව තනියම විතර. තනියම පැහැදිලි තනියම වැඩ කරන එක තමයි වෙන්න ඕනේ. තනියම දවසකට පැය 4මාරක් 5ක් වැඩ කරන්න පුළුවන් නම් ගේමක් නැහැ. කරන්නේ දීගෙන පස්සේ පැය 4 කරන කට්ටිය ඉන්නවා. ඒ අතරින් ඉන්න කරන කට්ටිය පැය ඒ සීමාව පන්නන්න ඕනේ. මම කියන්නේ දැන් අවම තමයි පැය 5. මම දැන් අරකට වෙනස් කරනවා. ඒකත් මම කියනවා. හරිද? අවම පැය 4ක්වත් කරන්න ඕනේ අවම දැන් අවම පැය 4ක් කරන්න ඕනේ. එතනින් ඉහිල ඕන තරමක් තියෙනවා. පැහැදිලිද? එතනින් එන පැය 6 7 8 9 වෙන්නත් පුළුවන් උපරිම කරන මට්ටමට එන්න ඕනේ. පුළුවන් තරම් මැරිගෙන කරන්න. මැරිගෙන කරන්න මෙහෙම මාස 3යි දවස් 100ක් වගේ තියෙන්නේ. ඒ ටිකේ කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන නිකන් ඉන්න කල් ඕනකම් තියෙනවා. ඒකට කරද්දී වුණත් මේක වාර පටන් ගත්ත කලින් මැරිගෙන කරන්න කියන දෙයක් නැහැ. තේරුණානේ? ඒ නිසා මේ කාලේ අට ගාලා කරන්න. කරන්න ෆෝන් එක පුළුවන් තරම් අඩු කරන්න. ඕගොල්ලෝ ෆෝන් එකෙන් කරලා ඒ කියන්නේ මේ කාලේ ෆෝන් එකෙන් ඉගෙන ගන්න ළමයි ඉන්නවා. ඕගොල්ලොත් ඉගෙන ගන්න ඇති. ඒ වුණාට මේ වැඩි ප්‍රමාණයක් ෆෝන් එකෙන් ඉගෙන ගන්න කියලා එහෙම එකක් නැහැ. ෆෝන් එකෙන් පුළුවන් තරම් අඩු කරන්න. ෆෝන් එකෙන් එන බාධාවන් වැඩි. අන්න ඒ නිසා පුළුවන් නම් නොටිෆිකේෂන් ඕෆ් කරන්න. මම මේල් කරලා හැම මේ ඇප් එකේම නොටිෆිකේෂන් ඕෆ් කරලා ඉතින් අවශ්‍ය මේ වගේ විතරක් තියාගෙන අනිත් හැම එකෙම නොටිෆිකේෂන් ඕෆ් කරලා දාන්න. Facebook කරගෙන ඉන්නවනම් ඒ හැම එකම ඕෆ් කරලා දාන්න. ඩිසේබල් කරලා දාන්න. මම ඒලෙවල් කරද්දි Facebook මගේ ඒක මම ඩිසේබල් කරලා WhatsApp වල නොටිෆිකේෂන් ඕෆ් කරලා තිබ්බේ. අන්න ඒ වගේ ඒවා කරන්න වෙනවා ඉතින් අපි දැන් තාම සැපේ ඉන්නේ. ඒක ඔක්කොම පාවිච්චි කර විභාගෙත් පාස් වෙලා ඉන්න කියන්නේ අමාරු වෙයිද? එහෙම කරන්න. ඕනනම් මඩත් හොඳයි. ඒ වුණාට එහෙම කරගෙන අවදානමක් ගන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා ඒවා නොටිෆිකේෂන් කරලා දාන්න. Facebook එක ඩිසේබල් කරලා දාන්න මේ ටික කාලෙට මාස 3යි. හරිද? අන්න ඒක ඊළඟට ඉගෙන හැරෙන්න පස්සේ තව එකක් තමයි දවල්ට පුළුවන් නම් කාලේ දවල්ට කිව්වේ මේ ඉවර හැදෙන වෙලාව ඒ වෙලාවට ඉඳා ගන්න නම් එහෙම ඉඳලා ආයේ හවස වැඩ පටන් ගන්න. ප්‍රශ්නයක් කියන ඊට පස්සේ හවස නිකන් හිටියේ දවල් නිකන් හිටියම හවස වැඩ පැටන් ගන්නේ නැහැ ආයේ. අන්න එතකොට වැඩක් නැහැ නේද? ඒ ඕගොල්ලෝ එක මේ පුරුදු කරගන්න ඕනේ වැඩ කරන්න. මම අර මුලින්ම කිව්වේ වැඩ කරන්න පටන් ගන්නදී තමයි ප්‍රශ්නේ ඉන්නේ. වැඩ ගන්න ගත්තට පස්සේ කරගෙන යන්න පුළුවන්. වැඩ කරන්න පටන් ගන්න එකයි වෙන්න ඕනේ කොහොම හරි. ඊළඟට නිදා ගන්න එක නින්ද අඩුම තරමින් ඕගොල්ලෝගේ අඩුම අවුරුද්දකට පැය 5ක්වත් නිදා ගන්න අඩුම. උපරිම 7ක් වගේ මේ කාලය ඇතුළත ඒ කියන්නේ පැය 6ක් වගේ තමයි හොඳම කාලය. පැය 6ක් තමයි හොඳ. පැය 6ක් තමයි. පැය 5ට වඩා අඩු කරන්න එපා. පැය 5ට වඩා ඕගොල්ලෝ අඩු කරලා ගෙන් හිතාගෙන නැතුව වැඩ කරා. එතකොට අර ඵලදායීතාවය අඩුයි. අයියා පාඩම් කරන ඒවා මොනේ දේශනාවේ පාඩම් කරනවා කියන්නේ ඒක මොඩේට රෙස්ට් එකක් තියෙන්නේ මේ රෙස්ට් එක කියන්නේ නිදා ගන්න කාලය. ඒ නිසා පැය 5කට වඩා අඩු කරද්දි මොලේ වෙහෙසිලා තියෙන කාලය වැඩි නිසා පාඩම් කරන දේවල් උනත් අමතක වෙන්න බලනවා වැඩි එතකොට. පුළුවන් නම් පැය 6ක් නම් හොඳයි. පැය 6ක් නැත්නම් පැය 5කට පහත් ප්‍රශ්නයක් නැහැ. මේ පැය 5ක් නිදා ගන්න කියලා ඔයාලට පුළුවන් මේක හදා ගන්න. තේරුණාද කියන්නේ මම හදලා විස්තර කරන්න. මේ පැය 5කට නිින්ද හදා ගන්න. හොඳයි. පැය 6කට පුළුවන් නම් හොඳයි. ඕගොල්ලන්ට තමයි කියන්නේ අපි දුක සෙෂන් 3ක් කරන්න කාලේ නැහැ කියලා පැය 6 ඇතුලේ. එහෙනම් පැය 5කට කඩලා එහෙම කරගෙන යන්න. අතකට හොඳටම වැඩ කරලා දැනුත් ඒකට දිනනවා නම් තව ඉස්සරහට යන්න ඕන නම් දැනුත් ඒක දිනනවා නම් 7ක් නිදාගත්තත් ප්‍රශ්නයක් නැහැ. තේරුණාද කියන දේ? පැය 5කට වඩා නිින්ද අඩු කරන්න එපා. ඒක ඕගොල්ලොන්ටම තමයි ප්‍රශ්නේ වෙන්නේ. තේරුණාද? ඊළඟට අමාරුම නිදා. දවල්ට අමාරු වෙනම් නිදා ගන්න. අර මං කියපු වෙලාව ඇතුළත ඕගොල්ලෝ වැඩ කරන්න බෑ. වැඩ කරා නිදි ගන්නවා වැටෙනවා නිදි කිරා වැටෙනවා නම් නිදා ගන්න. නිකන් හැරගෙන ඉන්න බා තේරුමක් නැහැ. පාඩම් කරලා මතක හිටින්නේ නැහැ. ඒ කියන්නේ ඕගොල්ලෝ මානසික වෙලා ඒ කියන්නේ එයාගෙනත් එනවා ඒ උනාට වැඩ කරන්න ඕන නිසා වැඩ කරනවා. එහෙම එපා වැඩ කරාට මතක හිටින්නේ නැහැ. නිකන් අපි මේ වෙලේ කාලේ කාලා විතරයි. ඒ නිසා වැඩක් නැහැ කියලා නිදාගෙන කියන්නේ පැය ගන්න නිදා ගන්න කියලා නෙමෙයි මම කියන්නේ. පැය භාගයක් වගේ එහෙම නිදාගෙන ආයෙ නැගිටින්න. එතකොට හරි. එහෙම අර වගේ මේ පොඩ්ඩක් ඇවිදලා කරලා මූණ කට හොදගෙන ආයෙ වැඩ කරන්න ගන්න. තේරුණාද?
අන්නේ වගේ වැඩ කරන්න ඕනේ. වැඩ කරන තැන හරියට දාගෙන වතුර බොන එක හරියට කරන්න. මේ කාලේ උදේට වතුර බොනවා නම් ඕගොල්ලෝ හොඳයි. අනම් හදද්දි වෙන්න දාන කඩලි වෙන්න වතුර ටිකක් බොන්න. පාඩමක් සෙට් එකක් තියෙනවා මට. සයිකල් 3ක් යන යන්න කිව්වේ. එක සයිකල් එක ගන්න. පාඩම් කරනවා විනාඩි 20ක් විතර පාඩම් කරනවා විනාඩි 5ක් ඉන්වයිස් කරනවා. ඒ විනාඩි 5 වතුර බොන්නත් කියනවා. අන්න ඒ වගේ විනාඩි 25 25 වතුර බොන්න වගේ එහෙමත් තියාගන්න වතුර බෝතලේ ළඟ තියාගන්න. වතුර බොන්න නැගිට යන්න එපා. පාඩම් කරන තැනට වතුර බෝතලයක් අරගෙන තියාගන්න. තේරුණාද? වතුර බොන එක ඊළඟට සබ්ජෙක්ට් 9ම බැලන්ස් කරන්න ඕන අනිවාර්යයෙන්ම. ගණන් විතරක් ආවම ආස ගණන් වලට ඒ නිසා ගණන් විතරක් කරගෙන යන්න. මම සයන්ස් වලට ආස නැහැ. ඒ නිසා සයන්ස් කරන්නේ. අර එහෙම ළමයි ඉන්නවා ළමයි ඉන්නවා. ඉංග්‍රීසි වලට එක්ස් එකක් තියෙන උන්ට යටයි එස් එකයි. ලොයලා යන්නේ දැන්. වෙනේ වන්ද කොහෙද මේ ගියේ? උත්තර ගියානේ සාන්තමරිය ගියේ. ඕගොල්ලෝ දන්නවා කවුද ගියේ? ඒ යටයි එස් එක. අතයි එස් එකයි. මොකක්ද කියලා මේ ඉංග්‍රීසි එස් එක. ඉංග්‍රීසි වලට ආස නැහැ කියේ. එතකොට කැතයිනේ නිකන්. ඒ අතයි එස් එකයි කියද්දි මොකක් හරි ඒ හතයි මොකක් හරි ඇති කොහොම හරි අර කැතයිනේ ඔක්කොම විෂය 9ම බැලන්ස් කරන්න. තේරුණාද කියන දේ? විෂය 9ම බැලන්ස් කරලා අතාරින්න එපා. ඔක්කොම පුළුවන් තරම කොහොම හරි අදගෙන යන්න. මේක මම කිව්වේ ඉස්සරහට විතරක් නෙමෙයිනේ විෂය 9ටම මේක ඔක්කොම හරියට උනන්දුවෙන් කරන්න. දැන් ඔයාලා මේ කියන වැඩ කරන්න කියලා ඔයාලා වැඩ කරන්න ඕනේ මොනවද කියලා ඔයාලා තමයි තේරුම් ගන්න. ඒක කරන්න හොඳෝනේ කියලා දැන් පේපර්ස් ලියනවනේ. පේපර්ස් ලියනවා පේපර්ස් ලියන පේපර් එකක් ලියන්න හැම විෂයකටම විෂය 9ක් තියෙනවා. හැම විෂයකටම තුන්වෙනි වාර පේපර් ඕන තරම් හොයාගන්න පුළුවන් මේ වෙබ්සයිට් තියෙනවනේ. ඒ වගේ තුන්වෙනි වාර පේපර් එකක් හරි පාස් පේපර් එකක් හරි හොයාගෙන කලින් සූදානමක් නැතුව කලින් පාඩම් කරන්නේ නැතුව පේපර් එකක් අරන් ටයිම් තියලා කරන්න. මං කියන දේ හරියද? මේ ටයිම් තියලා කලින් සූදානමක් නැතුව කියන්නේ ප්‍රවාට ඩෝ කාලයි ආව ප්‍රවාට ලියනව නෙමෙයි. පාඩම් කරන්න නැතුව අද පේපර් එකක් කරනවා කියලා මේ වෙලාවත් හදලා ඒගොල්ලෝ පේපර් එක තියන වෙලාව පිටු. ඒකයි දෙක පොතර පැටි. ඒ වගේ සියලු ඔක්කොගෙම පේපර් එක දාන්නේ කරන්නේ. පේපර් එක කරලා වාක්‍යයෙන් තියෙන පේපර් එක පාස් පේපර් වෙන්න පුළුවන්. මොඩල් පේපර්ස් වෙන්න පුළුවන්. මේ වාක්‍යයෙන් තියෙන එකක් කරලා ඒක හරි වැරදි බලන්න. පැහැදිලිද? හරි වැරදි බලලා ඕගොල්ලන්ට දන්නවනේ ඒ කියන්නේ ඕගොල්ලන්ට බැරි ප්‍රශ්නෙටම බැරි. හරිද? අපි ගණන් ගත්ත ගුණෝත්තර දෙන්නේ බැහැ. හරිද? ගුණෝත්තර ශ්‍රේණි වෙන්න ඒ කොටස අපිට ඇල්ලෙනවා පේපර් එක කරද්දී මට ඒ කොටස හදා ගන්න බෑ. එතකොට මම දන්නවා මට ගුණෝත්තර ශ්‍රේණි බෑ කියලා. සමගාමී සමීකරණ හදන්න පුළුවන් එනවා මට සමගාමී සමීකරණ මම ආයෙ බලන්න ඕනේ. පේපර් ටික හදලා ලියාගෙන ක්ලාස් එක යනවා. පේපර් ටික ලියාගෙන ගියා නම් මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගුණෝත්තර ශ්‍රේණි වෙන්නම් කියන මම ඒ කොටස ආයෙ ඉගෙන ගන්න ඕනේ. පැහැදිලිද? අන්න ඒ වගේ ඒ ටික මම ආයෙ ස්ටඩි කරන්න ඕනේ. ඒ ටික රිවයිස් කරන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් ඔයාලා තමයි හොයාගන්න. මම කියන්නේ මේක කරන්න අරග කරන්න කියනවා. ඔයාලා තනියම හොයාගන්න එකයි වෙන්න ඕනේ. ඔයාලා පාඩම් කරන්නේ නැත්නම් ඒ කියන්නේ පාඩම් කරන්න ඕන මොනවද? මම කිව්ව මෙතන බෑ. සමහර සයිකල් දාන්න කියලා මේ සයිකල් එක දුන්න තියෙන්න ඕන මොනවද කියලා ඔයාලා හොයාගන්න මේ. එතකොට පේපර් එකක් කරාම පුළුවන් ඒවා කරන්න එපා. පුළුවන් ඒවත් ආයෙ රිවයිස් කරන එක අල් වෙලාව තියෙන විදියට කරන්න පුළුවන්. බැරි ඒවා තියෙනවානේ. බැරි ඒවාට දැන් අවධානය දෙන්න. බැරි ඒවාකින් තමයි අපි ලොකුම හදා ගන්නවා. පුළුවන් ඒවා කොහොමද පුළුවන්? බැරි ඒවා පුළුවන් කරගන්නයි අවධානය දෙන්න ඕනේ. විෂයන් නම් හිතම පේපර් එක ටයිම් තියලා කරන්න. හරිද? ටයිම් තියලා කරලා කම්මැලි වෙන්න එපා. තනියම කරද්දි ගෙදර තනියම කරද්දි කම්මැලි වෙනවා. ඒක අතහැරලා පුළුවන් තරම් උපරිම දෙන්න ඕගොල්ලෝ. එහෙම තියලා පේපර් එක කරලා බැරි කොටස් ඔයාලා අඳුරගෙන බැරි කොටස් මාර්ක් කරගන්න. මොනවද? ඉංග්‍රීසි වල මට මොනවද බැරි? සිංහල වල මොනවද බැරි? ඉතිහාසයේ මොනවද බැරි කියලා වෙනම පොතක් හරි කොලයක් හරි ලියාගෙන ඒ ටික මාර්ක් කරගෙන එකින් එක කරගෙන යන්න. මේ ටික මාර්ක් කරගෙන යන්න ඕන මට. ඒක බෑ. ඉතින් පොතේ මාර්ක් කරගෙන යනවා. ඊට පස්සේ මේ කොටසක් ලියලා පාඩම් කරලා ගණන් හදලා පුළුවන් කරගන්න. හරියට තමයි. ඒක ගණන් හදලා පුළුවන් කරලා පාඩම් කරලා හරියට තමයි. පැහැදිලිද? අන්න ඕන කරගෙන යන්න. පේපර් කරලා හොයාගන්න ඔයාලට බැරි කොටස් මොනවද කියලා. බැරි කොටස් හොයාගෙන ඔයාලට පුළුවන් ඒවා එක්ක තනියම එක්ක
මොනාරි ඕන අපිට ගණන් වලට නම් මගෙන් අහන්න පුළුවන්. අපි ඒක වෙන විෂයක් කියලා ඒ විෂයන් වලට පන්ති යනවා නම් ඒගොල්ලෝ ඒ ගුරුවරුන්ගෙන් අහන්න පුළුවන්. නැත්තම් ඔයාලට අච්චුපොත දිනවා අච්චුපොතෙන් බලන්න පුළුවන්. නැත්තම් ඒකට අදාළ YouTube වීඩියෝස් තියෙනවා. එහෙම බලන්න පුළුවන්. මොකක් හරි කියන්නේ මම කියන්නේ මේ ඉගෙනගෙන තියෙන පාඩම් වලින් ඉගෙනගෙන තියෙන ඉස්සරහට ගන්නන්න තියෙන පාඩම් වලින් ලකුණු වෙන්නේ නැති එක ඒක වෙනම කතාවක්. ඉගෙනගෙන තියෙන පාඩම් වලින් ලකුණු වෙන්නේ නැත්තම් ඕගොල්ලෝගේ ප්‍රශ්නය. තේරුණාද කියන දේ ඉගෙනගෙන තියෙන පාඩම් වලින් ලකුණු වෙන්නේ නැත්තම් ඒක නැවත නැවත කරලා ඕගොල්ලෝ හදා ගන්න ඕනේ. තේරුණාද? එහෙනම් කොහොමද වැඩ කරන්නේ? වැඩ කරන්න කියලා කිව්ව කොහොමද වැඩ කරන්නේ? හොයාගන්නේ. පේපර් එකක් කරන්න ටයිම් දීලා පාස් පේපර් එකක් හරි තුන්වෙනි වාර පේපර් එකක්. කරලා ඔයාලට බැරි ඒවා මොනවද කියලා අඳුරගෙන ඒව රිවයිස් කරන්න. තව ඉස්සරහ තියෙන පාඩම් තියෙනවා ඒව කවර් කරගෙන යනවා. ඊළඟට තමන්ට බැරි ඒවා දැන් මෙතනදී බැරි වෙන ඒවා පුළුවන් තරම් තනියම කරන්න බලන්න. ඊළඟට තව එකක් තමයි ඔයාලා මෙහෙම එකක් මේන්ටේන් කරන්න. මම මෙහෙම PDF එකක් ඉස්සර මම ගාව තිබ්බා දැන් මම කියනවා කියලා බලලා පොඩ්ඩක් දාන්න ඕනේ. මම ඒක දාන්න ඒක print out කරන්න. හරිද? මෙතනදී දින දින පැය. මම මතක් කරගන්න. මෙතන දින එකේ ඉඳන් 31 වෙනකම් වගේ කියනවා. 31 වෙනකම්. මෙතන දිනවා පැය ඔයාලා මේ එකින් එක මාර්ක් කරගන්න. පළවෙනිද කොච්චරක් වැඩ කරනවද? දැන් හෙට හරියට වැඩ කරන්න ඕනේ. මේක මම දැන් හෙට හරි හෙට වගේ දාන්න බලන්න කොච්චරක් වැඩ කරනවද? අපි ඉන්න පැයම හෙට පැය 5ක් වැඩ කරනවා. මෙතන මාර්ක් කරගන්න. ඊළඟ දවසේ කොච්චරක් වැඩ කරනවද? අන්න අඩු වෙලා. එහෙනම් වැඩි කර ගන්න ඕන කියලා මම දන්නවා. මේ මාර්ක් පොඩ්ඩක් ඊළඟ දවසේ වැඩ කරනවා. ඊළඟ දවසේ මෙච්චර මේක අරගෙන යන්න. එතකොට ඕගොල්ලෝ දකින්නවා ඕගොල්ලෝ වැඩ කරනවා කොහොමද? ඕගොල්ලෝ අඩු වෙනවා. ඊළඟ දවසේ මෙච්චරයි. දකින්නවා අන්න මම මේ දවසේ අඩු වෙලා මගේ බැස්මක් තියෙනවා. ඊළඟ දවසේ මම පොඩ්ඩක් හරි වැඩි කර ගන්න ඕනේ කියලා. ඕගොල්ලන්ටම දැනෙනවා. නිකන් මම දැන් මේ වෙලේ කියලා ඕගොල්ලෝ වෙන ගැම්ම නෙමෙයි. මේ වගේ එකක් තනියම කරද්දී ඕගොල්ලෝ තනියම තේරුම් අරගෙන හදන්න බෑ. අවුරුදු කියන බලයට කරනකොට ඕගොල්ලෝ තේරුම් අරගෙන හදන්නදී වැඩක් වෙන වැඩි. අන්න ඒ නිසා මේක මම දාන්න හෙට හරියට වැඩ කරන්න ඕනේ. මම ඒකත් කියනවා. හෙට හරියට වැඩ කරන්න හෙට පළවෙනිද මම ඒකයි මේක අදම ගත්තේ. හෙට හරියට වැඩ කරන්න මේක කරන්න ඕන නිසා වැඩ කරන වෙලාව ලියන්න ඕන. හොයාගන්න. මම ඒකත් කියනවා වැඩ කරන වෙලාව මයින්ඩ් ඕනේ. ඒක බලලා ඒක තමයි. ප්‍රස්තාරයේ හරියට ගන්න ඕනේ. මට මාසෙ අන්තිමට ප්‍රස්තාරය දාන්න ඕනේ. මාසෙ අන්තිමට ප්‍රස්තාරයේ ගෲප් එක දැම්මත් එකයි මට දැම්මත් එකයි අනිවාර්යයෙන් මාසෙ අන්තිමට ප්‍රස්තාරය දානවා. මම මේ වගේ කලින්ට වඩා ටච් එකේ ඉන්නවා. මේ ලක් ගෙට්ටේ ඉන්න ඕගොල්ලෝ ගැන වෙන ගොඩක් ටච් එකේ ඉන්නවා. ඕන දෙයක් ඉන්න අවධානයෙන් ඉන්නේ ඕගොල්ලෝ ඒ විදිහටම වැඩේ ඉන්න ඕනේ. ඊළඟට මම ඒ කාලේ නම් කරපුවා දැනුත් කරනවා. මම තාමත් කරන වැඩක් තියෙනවා. පොතක් අරගෙන මම ලියනවා මම මෙලන් මම කරන්නේ කියලා. මට කරපුවා කියන්නේ භාගයක් ලියලා ඉතින් ඒක ලියන්න ඕනේ දැන්. මෙතනින් දිනේ දානවා. දිනේ දානවා. අරුදා මම උදේ ඉඳන් මොනවද කරන්න කියලා ලියනවා. මෙතන ඉඳන් යන වෙලාවත් එක්කම ලියනවා. මෙතන ඉඳන් මම ගමනක් යනවා නම් කීයේ ඉඳන් කී වෙනකම් යනවා. පේපර් එකක් හඳුනනවා නම් මෙතනින් කොච්චර වෙලා තාවත් එක්ක ලියනවා. ඊට පස්සේ මෙතනින් ලියනවා මම මේ විදිහට කොච්චර වෙලාවක් සැලසුම් කරලා තියෙනවා. සැලසුම් කරපු වෙලාව අපි පැය 15ක් තියෙනවා. මම දැන් මේ කැල්ල කරන්නේ. මම නිකන් කරන්න ඕන වැඩ ටික දීලා හරියට කරා නම් හරියට දාගෙන යන එක විතරයි කරන්නේ. දැන් ඕගොල්ලන්ට වෙලාවම ඉන්නත් බැහැ. මම ඒ කාලේ කරා කොච්චරක් වැඩ කරා සැලසුම් කරලා තියෙනවා. සැලසුම් කරපු උපරිම ප්‍රමාණය අපිට වෙන්නේ නැහැ. 100%ක්ම ඉතින් පැය 15ක් වැඩ කරා සැලසුම් කරලා තියෙනවා. මට වැඩ වෙලා තියෙන්නේ 100 පැය 12යි. ප්‍රශ්නයක් නැහැ පැය 12 වෙනසක් තියෙන්නේ. හැබැයි ඕගොල්ලෝ පැය 5ක් වැඩ කරන්න කරලා පැය 2ක් කරලා නැත්නම් පැය 3 කියන්නේ ලොකු වෙනසක්. අන්න ඒ වගේ කොච්චරක් සැලසුම් කරාද කොච්චරක් වැඩ කරාද කියලා මයින්ඩ් තේරුණාද? එතකොටම ඕගොල්ලෝ කියන්නේ අසන්න ගින් දින 15ට 12 කියන ගොඩක් ළඟයිනේ. නේද? ඔයගොල්ලන්ට සතුටක් එනවා. අන්න ඒ නිසා මෙච්චරක් වෙනකන් මම 15ක් කරනවා දෙඩ කියලා දින්න බෑ ඉතින්. එතකොට ඔයගොල්ලෝ ගන්න ආපහු වැඩක් නැහැ. හෙටවත් හැබැයි වැඩ කරලා මේක පන්න ගන්න ඕනේ කියලා අන්න ඕනේ. පොඩි පොතක් අරගන්න. පොඩි පොතක් අරගෙන හෙට දිනේ දාලා අවද්ද දිනේ 2025 12 නේ දාලා
මම උදේ කියලා නැගිටින්නේ ඔයගොල්ලෝ ග්‍රාමාසල විභාගෙ දිනන පාඩම් කරලා මේ හතරේ ඉඳන් පහ වෙනකම් පාඩම් කරනවා. ඊට පස්සේ මේ ග්‍රාමාසල දාලා ඕක කරගෙන යන්න. ඊට පස්සේ අන්තිම රූලෙන් වගේ අද දවසේ කොච්චරක් වැඩ කරාද? කියන්නේ වැඩ කියන්නේ දැන් ග්‍රාමාසල යන පාඩම් කරපු එකක් වැඩ. ග්‍රාමාසලගේ විභාගෙ ඉන්නේ වැඩක් නෙමෙයි. ඕගොල්ලෝ කරන වැඩ මොනවද කියලා මෙතන. ඔය මේකට වෙලාවක් දාන්න ඒක වෙලාවෙන් තුන ෆික්ස් කරලා තියෙන ඕන නිසා මම වෙලාවක් දාන්න කියලා කියන්නේ. කරන වැඩ වෙනමයි. වෙනයි. ඒකවත් කරන වැඩ වෙනයි මේක. එතන කරනවා වැඩ. ඒක වැඩ. මේ තාපසල විභාග විදින එක වැඩක් නෙමෙයි. තේරුණාද? හරි. කරන වැඩවල කොච්චරක් කරාද කියලා මෙතන ලියනවා. පැය 6ක් තියෙන. එතන ලිව්වා. ඊළඟට එදා දවසේ රෑ පළවෙනිදා පැය 6 ගාව මාක් කරනවා. තේරුණාද? පැය 6 ගාව මාක්. මේ වැඩේ හැමදාම කලින් දවසේ රෑ 10 නිදා ගන්න පැය භාගයකට කලින් කරන්නේ. කලින් දවසේ රෑ නිදා ගන්න පැය භාගයකට කලින් අරගෙන මම හෙට දවසේ මොනවද කරන්න කියලා විලාවල් එක්කම ලියනවා. නිකන් ඒ වෙලේට ගිහින් මම මේක කරනවා අද අරක කරනවා කියලා හිතලා කරනවට වඩා ඔලේක ලියලා කරද්දී හොඳක් තියෙනවා. ඔයාලට ටිකක් මේක කලින් දවසේ මම මෙහෙම කරනවා අරම කරනවා කියලා හිතලා ඒ විදිහට කරන්න. තේරුණාද? ඒ විදිහට කරලා ලියාගෙන කරද්දී ඒක ඔයගොල්ලන්ට හරියට යනවා. ඊළඟට කරන්න ඕන වැඩේ කියලා තමයි මේ ඉස්සරහට තියෙන වෙන කරන්න ඕන වැඩ තුන තියෙනවා. ඒක තමයි ඉදිරි පාඩම. ඉදිරි පාඩම කියන්නේ පන්තියේ තාම උගන්වන්න නැහැ ඉස්සරහට උගන්වන්න තියෙන පාඩම. ඊට පස්සේ තමයි කලින් කරපු පාඩම. ඉදිරි පාඩම් ඉගෙන ගන්න. ඒවා පන්තියේ උගන්වන වෙලාවට ඉගෙන ගන්න ඉතින් කරපු පාඩම් රිවයිස් කරන්න ඕනේ. ඊළඟට මුල පාස් ලේබස් කරන්න ඕනේ. අංක 4 පේපර් ක්ලාස් පේපර් ක්ලාස් වල මේක පන්තියෙන් එනවනේ. ඔක්කොම පන්තියෙන් නැත්තම් ඉස්කෝලෙන් එනවනේ ඉදිරි පාඩම් ඉගෙන ගන්න එක. ඒක උගන්වද්දී හරියට ලෙවල්ට ඒ දෙයට අවධානය දීගෙන ඉගෙන ගන්න. පන්ති උගන්වනකොට නිකන් ගුරුවරයා උගන්වනවා ඕගොල්ලෝ අහන්න එහෙම නෙමෙයි. ඔයාලා උමනයි මම මේ දේ අද පුළුවන් කරගෙනම තමයි ගෙදර යන්නේ. අන්න ඒක මොනවා මොකද යාගෙන කරන්නේ. අන්න ඒක ඉදිරි පාඩම් ඉගෙන ගන්න. කරපු පාඩම් රිවයිස්. ඒක තමයි අපිට පේපර් ලියලා හොයාගන්නේ. පේපර් ලියලා හොයාගන්නේ මේ ඔක්කොම මට කොච්චරක් පුළුවන්ද කියන එක තමයි පේපර් ලියලා හොයාගන්නේ. කරපු පාඩම මට දැන් ආයෙ රිවයිස් කරන්න ඕනද නැද්ද කියන එක හොයාගන්න එතනින්. එතකොට ඒක රිවයිස් කරන්න කොහොමද කියලා එතනින් ඒක එතනට කැපෙනවා. ඊළඟට පාස් පේපර් මම පාස් පේපර් දානවා පාස් පේපර් ඩිස්කෂන් එක යනවානේ මේ දවස්වල මේ නොවැම්බර් මාසෙ ඉඳන් හරියට වැඩ ටික පිළිවෙලට යනවා. දවසක එක සතියකට එක පාඩම ගන්න යන විදිහට වැඩේ කරගෙන යන්නයි මම දැන් ඉන්නේ. මම ඔයගොල්ලන්ට දානවා මේ පාස් පේපර් ටික කරන්න. පුලක ඉතරයි. පුලක ඒකත් නාත් කියනවා. පුලක කරන්න කියලා කියනවා. අවුරුදු 6ක් සෙට් වෙනවානේ. අවුරුදු 6 ගණන් ටික සතියක් ඇතුළතයි හදන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට දවස් 7ක් තියෙනවා. ඒ දවස් 7 ඇතුළත ඒ පුලක ගණන් සෙට් එක හදලා ඔයාලට වෙබ් කරන්න දවසේ තව වෙලාවල් තියෙනවා නම් ඊට කලින් ඒවත් කරන්න පුළුවන්. මම දැන් අපි මෙතනදී සාකච්ඡා කරන තියුණු කොටස ගණන්නේ. ඔයාලට ඕන නම් පළවෙනි කොටසේ කෙටි ප්‍රශ්න 25 ගණන් හදන්නත් පුළුවන්. පාස් පේපර්ස්. පැහැදිලිද? පාස් පේපර්ස් ඒ විදිහට කරගෙන යන්න ඕනේ. ඊළඟට පේපර් ක්ලාස් අනිවාර්යයෙන් පේපර් ක්ලාස් එකට යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා පේපර් එක ලියලා වෙන කෙනෙක් ලකුණු බලලා දෙන ඩිස්කෂන් එකක් තියෙන පේපර් ක්ලාස් එකක් වෙන්න ඕනේ. ඒක මම කියන්නේ මගේ පාස් එක. ඒක වෙන කාටද කියන්නේ පේපර් ලියන්න. තේරුණාද? පේපර් ලියන එකක් වෙන්න ඕනේ. ඔය විදිහට තමයි වැඩ වෙන්නේ. පාස් පේපර්ස් ලියන වැඩේ අනිවාර්යෙන් වෙන්න ඕනේ. පාස් පේපර්ස් ලියන්නේ තමයි ඒ කියන්නේ පේපර් ක්ලාස් එකේ තියෙන පේපර් මේවා වෙනස්නේ. පේපර් ක්ලාස් එකේ තියෙන්නේ වාර විභාග පේපර්. මේවයි අතර පරතරයක් තියෙනවා කිසියම්. මේවට වඩා මේව ටිකක් අමාරුයි. අරවට ටිකක් අමාරුයි. ඕගොල්ලෝ හරියටම විභාග මට්ටම අතර ගන්නවා පාස් පේපර්ස් තමයි කරන්නේ. තේරුණාද? පාස් පේපර් කරන එක හරියට දෙකක්. ඊළඟට පේපර් ක්ලාස් එකේ ඩිස්කෂන් එක අනිවාර්යෙන් අවධානයෙන් අහගන්න ඕනේ. මොකද ඒකත් නිකන් පන්තියක් වගේ ඉගෙනගෙන නිකන් පොයේ ඉඳලා හරියන්නේ නැහැ කිසිම දෙයකට.
ඩිස්කෂන් එක අවධානයෙන් අහගෙන ඒ දේවල් උගන්වන දේ මම හැමදාම කියනවා ඩිස්කෂන් එකේ මොකක් හරි දෙයක් දුන්නම ඒ දේ කරලා ආයෙ ලබන සතියේත් මට ඒ දේ කියලා දෙන්න මට්ටමට වැඩ කරන්න ඕන. අද මොකක් හරි කියලා දුන්නොත් ඒක පුළුවන් තරම් උපරිම ඕගොල්ලෝ කරන්න බලන්න. ඊට පස්සේ ලබන සතියේත් ඒක හරියට හදා ගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට නේ හොඳ. තේරුණාද? තව එකක් තමයි සමහරක් ඒවා අපිට සාකච්ඡා කරන්න බැරි වෙන එක මාකින් දැම්මම මාකින් එක බලලා ඉගෙන ගන්න විදිහට ඔළුව හදා ගන්න. මම හිතන්නේ කවුරුද මාකින් එක දැම්මම කවුරුත් බලලා මම මේක ඉගෙන ගන්නවා මට මේක දාන්න කියලා දුන්නේ නැහැ. මම බලනවා කියලා. මම හිතන්නේ කවුරුත් එහෙම කරන්නේ නැති කියලා. හැබැයි හෙටින් පටන් ගන්න මාසය ඇතුළත ඕගොල්ලෝ වෙනස් වෙනවා. තේරුණාද කියලා? හෙටින් පටන් ගන්න මාසය ඇතුළත ඕගොල්ලෝ වෙනස් වෙලා මේක අනිවාර්යෙන් ඉගෙන ගන්න. පැහැදිලිද? ඒක ඕගොල්ලෝ සම්පූර්ණ කී දැන් මේ වෙලකන් ගියපු චාරයකට වෙනස් කරන්න. මේ වෙනවා මාකින් එක බැලුවේ නැත්තම් දැන් ඉඳන් ඉඳලා තියෙන මාකින් එක බලන්න මම හෙට දානවා මාකින් එක බලන්න. මොනවද සම්පූර්ණ කරන්න ඕනේ අතවල් දේවල් කියලා හැමදාම බලන්න පුළුවන්. තේරුණාද? මාකින් එක බලලා ඒ කියන්නේ ඕනම දෙයක් ඔයාලා තනියම ඉගෙන ගන්න මට්ටමට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ. කවුරුත් උගන්වන්නකම් ඉන්න එපා. ඔයගොල්ලෝ තනියම ඉගෙන ගන්න බලන්න. ඔයාලට තනියම ඉගෙන ගන්න try කරලා බැරි වුණා නම් වෙන කෙනෙක්ගෙන් ඉගෙන ගන්න එක හොඳයි. පැහැදිලිද? අන්න ඒක එහෙම. අනිවාර්යෙන්ම ක්ලයන්ට් එකකට වැඩ කරන්න නිකන් ඔහේ කරනම් වාරේ කරන්න එපා. අර මේ විදිහට පොතේ වීඩියෝ එක නම් හොඳයි. ඒක තමයි. තමයි දැන් මම අර හැමදාම පොල් එක දානවානේ. මම දැන් මෙතෙන් පස්සේ පොල් එක වෙනස් කරනවා මෙන්න. ඉන්නේ හරියට දාලා පළවෙනි එක දාන්නේ මම පාඩම් කරේ නැහැ කියන්නේ. පැය 5ට අඩු කියලා දාන්න. පළවෙනි එක කියන පැය 5ට අඩු. මේකට ඉස්කෝලේ වෙලාවත් ඇතුළත් ඈ. දැන් අපි මේ වෙනකම් මම දැන් මේ දින තනියම වැඩ කරන පැය ගණන කියලානේ. මේ දින තනියම වැඩ කරන දාන්නේ පාසල් හෝ පන්ති වේලාවක් සමග කියලා දාන්නේ. පැය 5ට අඩු. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. හරිද? ඉස්කෝලේ පැය 5ට අඩු. 5 6 කොහොමයි අනිවාර්යයෙන් ඔයගොල්ලෝ වැඩ කරන්න ඕන මම පැය 5ට 6ද කියන එක හිතන්න කියලා තමයි කියන්නේ. මම දැන් හරියට මේ ටිකක් දරුණුවට බලනවා අනිවාර්යෙන් පාඩම් කරන්න නැති වුණා නම් අයින් කරලා දානවා. ඒ කියන්නේ එහෙම ඕගොල්ලන්ට උවමනාවක් නැති වෙලා බෑනේ ඕගොල්ලන්ට උවමනාවක් තියෙන්න ඕනේ. පැහැදිලිද බලමු මම මෙහෙම ඒ වගේ දේවල් ඉගෙනම කරගෙන යනවා පාරිනේ බලමු. පැය 5කට වඩා වැඩ වෙන්න ඕනේ ඉස්කෝලේ වෙලාව කොහොමද? පැය 5ක් තියලානේ 7 වාරේ දෙකම කරලා. හතුයි තියෙනවා මේක 6කට කරලා බලමු. වැඩ කරන එකයි වෙන්න ඕනේ පුළුවන් තරම් කම්මැලි වෙලා බෑ. ටයිම් ටේබල් එක හදන්න ටේබල් එකක් හදන්න කියන කතා කරන්නේ ටයිම් ටේබල් එක සතියකට ටයිම් ටේබල් එකක් හදන්නේ කොහොමද කියලා බලමු. ඒ කියන්නේ හරියට හදලා ඒකත් බලමු. හරි ඊට වෙන ටයිම් ටේබල් ඒක අද හදලා මට දාන්න ඕනේ. ගෲප් එකට දාන්න අනිත් කට්ටියට වෙන්නත් එක්ක ඕගොල්ලෝට කියන්නේ කියලා දැන් අවදායේ කාලේ මට මේක ඉවර කරලා ගිහින් දැන් මට මේක ඉවර කරනවා නම් මම ඉඳා ගන්න එපා. හරියට දැන් අදම මේක කරලා දැන් හෙට අනිත් අදම ඉවර කරලා අද අනිත් එක ඔක්කොම කරලා හෙට අලුතෙන් පටන් ගන්න. ඒකෝට හෙට ඉලා මොකද කරන්නේ? මේ ලොකු බෝලයක් ගන්න ඒ 3 කොට අපන්නේ කොහමරි කවන්නේ. එහෙම නේද? බෝලයක් ගන්න. ඔය ඉන්නේ හිතන්න. ඒක 8කට කඩා ගන්න. හරිද? 8කට. ඉස්සෙල්ලා බෝලෙන් පහ. रेडी होना ये तीन टाइम මෙතන විලාවල් පැය පැයකට ඒ කියන්නේ ඔයාලා නැගිටින්නේ කීයද අපි හිතමු මම දැන් හිතනවා මේක මම කිව්වේද මම අනිත් එකක් හතර දාන්න බැරි මේක අපි හිතමු මම නැගිටින්නේ 4ට ගියේ 4ට නැගිටින්නේ කියලා 4 ඉඳන් 5 පස්සේ දාන්නේ 4 ඉඳන් 5
එකයි. පහේ ඉඳන් හරි. ඔය දිගටම කීයද අපි නිදාගන්න කීයද? 4ට නිදා ගන්නවා මම කිව්වා පැය 5ක්. අවු නිදා ගන්න කියලා එන 11ට නිදා ගන්නවා. ආයේ විදියට ගැලපෙන 4 ඉඳන් 11 වෙනකම් සෙට් එක වදින්න ඕනේ ගන්න නම් ආයේ 10 11 ඒ විදියට ඔක්කොම වදින්න. ඊට පස්සේ දැන් මට පැහැදිලි කරගන්න අමාරුයි හරියට. ඊට පස්සේ වෙන්න ඕන දේ තමයි ඔයාලට වැඩ කරන්න බැරි වෙලාවල් තියෙනවනේ. වැඩ කරන්න බැරි වෙලාවල් මොනවද? අතේ ඉඳන් අපි මෙතනදී ඉන්න එක වෙනකන් කියලා මේ කාල සීමාව ඉස්කෝලේනේ. අන්න ඒ නිසා ඉස්කෝලේ නිසා වැඩ කරන්න බෑ. මොකක්ද ඔයාලා පාට තියෙන පාට පෑන් තියෙනවා නැත්නම් අල්ලෙන් තියෙනවා. මේවා ටික පාට කරලා. ඊට පස්සේ සෙනසුරාදා ගත්තාම සෙනසුරාදා පන්ති තියෙනවා 8 ඉඳන්. එතකොට මේ වෙලාවේ බඳුන් කරන්න බෑ. එදා අස්තරින්ද මේකට. අන්න ඒ වගේ තාම පාසල් තියෙනවා මේක. තව පන්තියක් තියෙනවා මේක. මොකක්ද වැඩක් තියෙනවා මේක. එහෙම තියෙන වැඩ ටික පාට කරලා. තේරෙනවද මං කියන්නේ? තියෙන වැඩ ටික පාට කරලා ඉස්සෙල්ලා. ඉස්කෝලේ තියෙනවනේ ඉස්කෝලේ ඒවා ඉස්කෝලේ ටික එක පාටකින් පාට කරලා. ගණන් පන්ති එක පාටකින්. විද්‍යා පන්ති එක පාටකින්. අන්න ඒ වගේ තියෙන පන්ති ටික පාට කරලා. ඒතර මතක් කරලා ඔයාලා නේදන්නේ ඔයාලගේ පන්ති ටික. අර ආයේ මේවා ඔක්කොම පාට කරලා. ඉතුරු වෙනවනේ මේ කොටු හිස්. හිස් වෙන වෙලාවල් තමයි ඔයාලට වැඩ කරන්න ඉතුරු වෙන වෙලාව. එතකොට ඒ වගේ හැමතිස්සෙම මේ හැම එකම වැඩ කරන්න ඕනේ කියලා නෙමෙයි. හැම එකම වැඩ කරන්න බෑ. ඉතුරු වෙන ඔක්කොම වෙලාවල් වැඩ කරන්න ඇති. පැය 10ක් විතර වල පැය 10ම. එහෙම බෑනේ. ඉතුරු වෙන වෙලාවල් ඔයාලා කඩා ගන්න ඕනේ සබ්ජෙක්ට් එකේ සබ්ජෙක්ට් එක. මෙතන හෙට්ටක් ඉතින් 4 ඉඳන් 5 වෙනකම් මෙතන මම දා ගන්නවා මැත්ස්. මැත්ස්. ඔය ලියන්න මෙතන ලියනවා මැත්ස්. මැත්ස්. අර මම කියනවා මෙතන කියන්නේ සබ්ජෙක්ට් එක විතරයි මැත්ස්. මෙතන කියනවා සයන්ස්. අන්න ඒ විදිහට අවශ්‍ය තැන් කඩා ගන්න. සබ්ජෙක්ට් එක විතරයි අපි ලියන්නේ. ඒකම මම කියන්නේ සබ්ජෙක්ට් එක විතරයි මෙතන ලියන්නේ. අන්න ඕම සබ්ජෙක්ට් විදිහට ඕගොල්ලෝ එක කාලසත් මේ විදිහට පැයට කඩාගෙන ඉන්න ඉස්සෙල්ලාම ඔයාලට තියෙන වැඩ ටික ඔයාලට වැඩ කරන්න බැරි වෙලාවල් තියෙනවා. ඉස්කෝලේ වෙලාවල්, පන්ති කියන්නේ තනියම වැඩ කරන්න බැරි වෙලාවල්. ඉස්කෝලේ වෙලාවල්, පන්ති වෙලාවල්. ඒ ටික මාර්ක් කරගන්න. ඊළඟට ඉතුරු වෙන වෙලාව ඉතුරු වෙන කොට වල ඔයාලට වැඩ කරන්න පුළුවන් ටයිම් ටික වෙන් කරගෙන ඒවත් නිකන් ඔය මේලා හොඳයි වගේ කියලා හිතලා අර එපා ටිකක් හිතලා කරන්න. ප්‍රායෝගිකව පුළුවන්ද කියලා බලලා කියන්නේ මේක නැත්තම් ආයෙ වෙනස් කරන්න වෙනවනේ. ඒක කරගන්න බැරුව තාය අවුල් වෙනවා. අන්න ඒ නිසා ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලා හිතලා මේ ඒ දැන් මාර්ක් කරලා සබ්ජෙක්ට් වලට හරියට පැහැදිලිව වෙලාවල් ගැලපෙන විදිහට දෙන්න. දැන් විතර විශ්වර අදින අපර පොඩ දැනක දීලා හරියන්නේ නැහැ නේ. ඒ වගේ කෙනෙක් ගණන් වගේ එකක් නම් කමක් නැහැ. මේ වගේ ඕගොල්ලෝ සබ්ජෙක්ට් වලට දෙන්න ඕනේ වාර දන්නෙත් ඕගොල්ලෝනේ. සමහර කට්ටියට ඉංග්‍රීසි පොඩ්ඩක් අම්බෙන්නේ. සමහර කට්ටියට හොඳට පුළුවන්. මම එතකොට ඉංග්‍රීසි වලට මෙච්චර දෙන්න කියලා හරියන්නේ නැහැ. ඕගොල්ලෝ තමයි ඕගොල්ලන්ට අදාළ ප්‍රමාණය ගන්නේ. ඒ විදිහට සබ්ජෙක්ට් වලට ගැලපෙන ප්‍රමාණය දෙන ඒවට නම් දෙන්න. ඊට පස්සේ අර මං කිව්වනේ මේ පේපර් එකක් කරලා අඩුපාඩු හොයාගන්න කියලා. ඒ අඩුපාඩු අරගෙන කොලේ ලිස්ට් කරා. ඒ ලිස්ට් කරපු දේවල් තියාගෙන සිංහල නම් සිංහල වල ලිස්ට් කරපු ටික තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අර පොතක් කරන්න කිව්වේ පොත බලන්න කියලා කිව්වේ. පොත ගන්නවා දැන් මෙතන සෞද කියලා ගමු මෙතන කාරුවද මෙතන හිස්ටරි තියෙනවා මෙතන සිංහල තියෙනවා මේ මොන මේමයි උදේ මොනවද සියම් ලබු කියේ ඒ වගේ සියම් ලබු කියේ කියන හතර මෙතන හතර කියලා තිබ්බට මම අර කිව්වා ඔයගොල්ලන්ට හතර ඉඳන් පැය භාගයක් රිෆ්‍රෙෂ් වෙනවා සියම් ලබු කරන්න මේ වෙනවා ඊළඟට ඉස්කෝලේ යන්න අර වෙලාව හතටම දාමු හතේ ඉඳන් දෙකට
ඊළඟට ආයෙ තියෙන ඔන්න දෙකමාරයි වෙන විෂයක්. මම හිතන්නේ විද්‍යාව හිතුවා. විද්‍යාව අපේ පාඩම නෑ පාඩම. ප්‍රස්තාර විභාගයක් තියෙනවානේ දුරකාල ප්‍රස්තාරයේ ඒ මොකක්ද තියෙන්නේ? පැය දෙකමාර තුනමාර හත. ඒවල හවස ක්ලාස්. මෙතන තමයි කරන්න වැඩේ තියෙන්නේ. යම් කියලා තියෙන්නේ ඉතිහාසයේ සිටියම් මෙතන ඉඳලා තියෙන්නේ ඉතිහාසය කියලා විතරයි. එතන තමයි කියන්නේ මොකද්ද කරන වැඩේ. මේක ෆිට කරලා කියන්නේ මේක ආයේ දවසින් දවස වෙනස් කරන විදිය ගන්න නෙමෙයි. මේක දවසින් දවස තියෙනවනේ. පැහැදිලිද? මේක දවසින් දවස කියනවා. ඒක මේ ෆිට කරලා කියන්නේ. තේරෙනවද ඒ කියපු දේ? ඒ කියපු දේ පැහැදිලිද කියලා දාන්න. තේරුණාද ඕකේ කියලා දාන්න. එතකොට මොනවාද වෙන්න ඕනේ කියන ටික පැහැදිලිනේ වැඩ කරන්න ඕනේ විදිය කියලා තුනක් පේපර් ටික මූලික වශයෙන් වෙන්න ඕන දේවල් ටික තමයි වැඩ කරන්න පටන් ගන්න. වෙලාවක් වෙන් කරගන්න. අර විදියට සයිකල් හදා මේ විදියට කාලෙකට දාන්න හදාගෙන ඒ වගේ අර පැය භාගයේ ඒවා කඩලා නැහැනේ. අපි සෙෂන් විදියට යද්දි පැය කාමාර සෙෂන් පැය භාගයකට යදෙනවනේ. එතකොට එතන මේවා මාර්ක් කරාට පැය කාමාර සෙෂන් වලට කඩලා අර පොමුදොර ටෙක්නික් එකක් අනුගමනය කරන ගමන් වැඩ ටික කරගන්න. මේ විදියට මේක හදලා අඩුපාඩු වෙනම පොළේ වල ඉස්සරවල මොනවද මම හදාගන්න ඕනේ. ඒක පාඩේ මේ මොනවද? ඒකේ ඒ කොටස. ඒකේ කොටස. ඒකේ මේ කරනවා. ඊට පස්සේ වෙනම පොතක් අරගෙන මේ වෙලාවට මොනවද කරන්නේ? අර වෙලාවට මොනවද කරන්නේ? ඒකේ ඉතින් මාර්ක් කරගන්න. පැහැදිලි ඊට පස්සේ මම අර ප්‍රස්තාර එකක් පුරලා දාන්න මම අර කියන්නේ මම ඒකත් දාන්න. ඒකත් ලකුණු කරන්න. ඔයගොල්ලෝ print out අර 3යි ගන්න ඕනේ මාස 3ට එක මාසෙකට එක පොලේ ඒක ලකුණු කරගෙන යන්නේ. මේක හදලා අද දැන් පැය කමාරක් තියෙනවා. පැය 10මාරේ වෙලා අද දවස් ඉවර වෙන්න පැය කමාරක් තියෙනවා. එතකොට අද දවස් ඉවර වෙනවා. හෙට වෙද්දි හරියට වැඩ කරන්න පටන් ගන්න ඕනේ. හරියට මම ඔක්කොම බලනවා. නැත්නම් ඕගොල්ලෝ නිකන් ඔය කරන්නම් ආන්නේ. ඕගොල්ලෝ තනියම කරන්නේ නැහැ. මමත් ඕගොල්ලෝගේ පාස්කම් දුන්නා දැන් ටිකටම මේ ඉතලා ඉංග්‍රීසි යාම වෙන්න පුළුවන් දන්නවනේ ඕගොල්ලෝ ප්‍රශ්නේ. අන්නේ ඒ නිසා පුළුවන් තරම් ඕගොල්ලෝ වැඩ කරන්න. අද දැන් 10 මාරයිනේ 10. 10 26නේ 10 මාරයි. දැම්ම නිකන් තව ටිකකින් කරනවා කියලා නෙමෙයි. කල් යවන්නේ නැහැ. දැන් අපි පුරුදු වෙන්න දැම්ම පුරුදු වෙන්න කිසිම දෙයක් කල් යවන්න තියාගන්න එපා. දැම්ම කරනවා කියන මානසික ඔයාලකට මොකක් හරි මතක් වුණොත් ඒ වෙලේ කරලා දාන්න. දැම්ම මේක හදලා ඉවරයක් කරන්න. නිකන් පටන් ගත්ත ගමන් නිකම්ම මන්න කරලා දාන්න කියලා දැන් නෙමෙයි අපි ඉන්නේ. වෙලා අරගෙන මේවට වැදගත් ඒවා කියන්නේ දැන් ප්‍රශ්නේ නැහැ. ඒක හදන්න නෙමෙයි. මේක කරන්න මුලින් අර මේක අනිවාර්යයෙන් කරන්න. දැම්ම හිතලා පොතක් අරගෙන ලියන්න. මොනවාද කරන්නේ? හෙට උදේ මොනවාද කරන්නේ? දවල් දෙන්න නැගිටලා විභාගෙට පාඩම් කරන්න. ඊට පස්සේ පාඩම් කරන්න. දහම්පාසල් විභාග. දහම්පාසල් විභාගෙට ගිහිල්ලා ඇවිල්ලා ඉතුරු වෙලාවේ මේ කාලසටහන හදන්න. ඒක දැන් හදන්න වෙලා නැහැ. පාඩම් කරන්න විභාග නිසා ඊට පස්සේ මේක හදනවා. ඉතුරු වෙලාවේ පන්ති යනවා. දැන් මේ වෙන මොනවාරි වැඩක් කරනවා ඒවා මේක අදම ලියන්න. පැහැදිලිද? අදම ලියලා සැලසුම් කළ වෙලාවත් ලියන්න. පැහැදිලිද? ඒකේ පාඩම් කරන්න සැලසුම් කරපු වෙලාවේ දාන්න ඕනේ. ඉස්කෝලේ යන්න ගිහ වෙලාව ඒකට අදාළ කරගන්න එපා. ඊට පස්සේ මම අතින් පස්සේ අර මෝඩ් එක දාන්නේ ඉස්කෝලේ වෙලාවයි පන්ති වෙලාවයි අතුලත් කරලා දාන්නේ. වැඩි කරලා දාන්නේ. වැඩ කරන්නේ නැති කට්ටිය ඉන්න බෑ. මේක කරන්න මේක හෙට දවස් ඇතුළත මම හදලා දාන්න ඕනේ. නිකන් මම දාන්න මැසේජ් මග හරින්න එපා. අනිවාර්යෙන් ඒවට රියැක්ට් එකක් හරි කරන්න ඕනේ. නැත්නම් රිප්ලයි එකක් හරි දාන්න ඕනේ. අපිට තරමේ මැසේජ් මග හරින්න එපා. මම හැමදාම මත් එකේ ඉන්න බලනවා. ඕගොල්ලෝගේ පැත්තෙන් වෙන්න ඕන දේ කරන්න. මම පේපර් ක්ලාස් එකක් මම රෑ දාලා තින්නේ ඒක මම වෙන වෙලාවක දාන්න දින වෙලාවල් තියෙනවනේ මම නිකුල් දෙන්න බෑ ඉස්සරහට
කාගෙත් පාඩම් කරන්න නැහැ පාඩම් කරන්න නැත්නම් අන්න ඒකට පුරුදු වෙනත් එක්ක තමයි එහෙම ඒක දැන් හැබැයි කවුරු පුරුදු වෙලා නැහැ වැඩක් නැහැ. හරිද? දැන් ඉඳන්වත් ඒවට ඒවා පිළ හදාගන්න වලට. මේක හදාගන්න. මේක අනිවාර්යෙන් හෙට දවස් ඇතුළත හදලා මට දාන්න. Google එකට දාන්න මම මැසේජ් එකක් දානවා හෙට. ඒක දැම්මට පස්සේ දාන්න ඕනේ. මේක අද ලියන්න. හෙට අලුත් දවසක්. හරිද? නොවැම්බර් 1 වෙනිදා. 1 වෙනිදා ඉඳන් මේ දවස් ටික හරියට අදගෙන යන්න ඔයාලට දැන් තියෙනවා වැඩ. මේක කරගෙන යන්න තියෙනවා. අර සිතියම් මොනවා සිතියම් නෙමෙයි. ප්‍රස්තාරය අදින්න තියෙනවා. ප්‍රස්තාරය මෙතනින් පටන් අරන් මෙහෙම මෙහෙම ගියොත් කැතයිනේ. හරි මෙහෙම පොඩ පොඩ කැතයිනේ. එහෙම කොහොම වියනවා නම් හොඳයි. පොඩි නැග්ගමල් බෑස් මොල් තිබ්බට කමන්නේ. ලොකු බෑස් මොල් මෙහෙම තියනවනේ වැඩක් නැහැ. හරිද? මේ වගේ මට්ටමක අරගෙන යන්න පුළුවන් නම් හොඳයි. ඔයාලා දැන් වැඩ කරේ නැත්නම් එක දවසක් වැඩ කරේ නැත්නම් මේක කැප වෙන්නේ. නේ? එක දවසක් වැඩ කරේ නැත්නම් කැත වෙනවා. පැහැදිලි ඒ නිසා ඔක්කොම දවස් වල හොඳට වැඩ කරගෙන යන්න බලන්න එහෙනම් ওই ටික තමයි කියන්න තියෙන්නේ. තව මොකක් හරි කියන්න තියෙනවා නම් මේ කියන්න බලන්න තව මොකක් හරි දැනගන්න තියෙනවා නම් ඒක ගැන ටක් කාලා කියලා දාන්න මොනවා හරි තියෙනවා නම් කියන්න. මම කියන්නේ තව මොනවා හරි තියෙනවා නම් මම දැන් මේකේ රෙකෝඩින් එක අද දවස් ඇතුළතම දානවා. මේ මොකක් හරි වැදගත් දෙයක් තියෙනවා නම් හෙට හරි ඒ ටික බලලා මේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් निराකරණය කරගෙන වැඩේ වෙන්න ඕනේ. මේකත් රෙකෝඩින් එක මම අද දාන්න. ඒකත් ඉවරයක් කරලා දාගන්න ඕනේ. ඒක අනිත් කට්ටියට කියන මේ කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න එකක් තමයි නෑ. මම ඒක දාලා ඔයගොල්ලෝ ලින්ක් එක දානවා. දාන්නේ නැහැ. ඉතින්ලා හිතුවා දාන්න. ඊට පස්සේ වෙන කෙනෙක්ට දාන්න වැඩ කරන්න අර ඕල් වලට වෝට් කරන්න. එහෙනම් ওই ටික තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් එච්චර මොන හරි ප්‍රශ්න තියෙනවා දැන් කලින් හිටියා වගේ නෙමෙයි පුළුවන් තරම් උඩරිම වෙනස් වෙන්න. පුළුවන් තරම් මම ඕගොල්ලෝගේ පස්සෙන් ඉන්නවා. ඕගොල්ලෝ මේ මට සපෝට් එක දෙන්න ඕනේ. මම මේ පස්සෙන් ඉන්නවා. ඕගොල්ලෝ වැඩක් කරන්නේ නැහැ. වැඩක් නැහැ තීරමක් නැහැ නේද? ඕගොල්ලෝ වැඩ කරන්න වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. එහෙනම් ඔච්චරයි කියන්න තියෙන්නේ. තව මොකක් හරි මතක් වුණොත් මම මේ විදිහට මැසේජ් එකක් දාලා කියන්නම් වැඩ ටික කරගෙන යන්න. හරි නේද? ඒක පන්තිය නෑ. මම එකක් කරන්න ඕනේ මොකක් හරි දෙයක් කරන්න නිකන් අපිට කාලෙත් නෑනේ විලාකට. ඒක ෆෝන් එකක් කරගෙන. හරි නේද? මේක ලියන්න. ලියන්න. මේකට කරන්න. එහෙනම් අදට වැඩි